ආයිබෝවන් කියලා දුවලා පුතාලා හැමෝම පිළිගන්නවා අපේ ආරම්භක සම්මන්ත්‍රණයට. ඔන්න මේ පුතේ අපි අද ආවේ සෙට් උනේ එකක් තමයි මේ අපේ ඉගැන්වීම ගැන පොඩි හැඳින්වීමක් ඔයාලට දෙන්න. හරිද? එතකොට මේ අපේ කෝස් එක ගැන විස්තර වැඩි විස්තර අපි සමූහය හරහා අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. මේ පාර අපි අපේ කෝස් එක දින 15ක් කරනවා අනිවාර්යයෙන්ම. ඒ දින 15 ඇතුලේ ඔයාලට maths IQ සිලබස් එක කවර් කරලා ඒ වගේම ප්‍රශ්න පත්තරත් කරලා අන්න එහෙම වැඩපිළිවෙලක් තමයි අපි යන්න බලාගෙන ඉන්නේ. හරිද? එතකොට අද මම නිකන් පොඩි ගැටලු ටිකක් අරගෙන ආවා සාකච්ඡා කරන්න. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න පොඩි ගැටලු ටිකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට පුළුවන් මම පේපර් එක දුන්නේ නැත්තේ ඒක බලාගෙන ආපුවාම කිසි ක්වොලිටියක් නැහැ. ඒක බලාගෙන ඒක කරලා තිබ්බොත් එහෙම වැඩක් නැහැ. මේ වෙලාවේ ඔයාලා බලන්න ඕන. ඔයාලගේ IQ එක ඔයාලා මේ වෙලාවේ චෙක් කරගන්න ඕනේ. ඔයාලට මේවා කැච් කරගන්න පුළුවන්ද කියන එක. ඒක නිසා තමයි අද ආරම්භක සම්මන්ත්‍රණයේ මේ පේපර් එක මම රිලීස් කරේ නැත්තේ උදේවත් එහෙම දැම්මේ නැත්තේ ඒකයි. ඉතින් මේ සාදරෙන් ආදරෙන් ආයෙ පාරක් පිළිගන්නවා පුතාලව. ඉතින් ඔයාලගේ මේ විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතනදී මේ maths IQ කරනකොට ගොඩක් පුතාලට හැමදාම හිර වෙන්නේ සාමාන්‍ය දැනීම නෙවෙයි. හැමෝම කියන්නේ හැමදාම ඇවිල්ලා අනේ ජෙනරල් නොලෙජ් කැල්ල නම් පට්ට ලේසියි. හැබැයි සාමාන්‍ය දැනීම නම් පොඩ්ඩක් කේස් කියන එක තමයි මේ සාමාන්‍ය දැනීම නෙවෙයි maths IQ කැල්ල පොඩ්ඩක් කේස් කියන එක තමයි හැමෝම කියන්නේ. හරිද? ඉතින් මේ හැමදාම මේ ප්‍රශ්නයක් වෙන maths IQ පේපරේ ගොඩක් දුරට අවුල් වෙන්නේ ළමයින්ගේ maths skill වල පොඩි කේස්. ඒ කියන්නේ maths skill කිව්වම සමහරක් විට ಗುಣ කිරීම බෙදීම ඉඳලා සමහර විට අවුල් නිසා තමයි මේ maths IQ කැල්ල ගොඩක් ළමයින්ගේ අවුල් යන්න හේතුව. එතකොට මේකට අපි මේ පාර සිලබස් එක පුතා ඔයාලට සාම්ප්‍රදායික සිලබස් එකකට වඩා මේ maths එක maths කැල්ල බිල්ඩ් අප් වෙන විදිහට තමයි අපි සිලබස් එක ඔයාලට කවර් කරන්න හිතාගෙන ඉන්නේ ලස්සනටම මේ මොඩර්න් එකට ගැලපෙන විදිහට. ඉතින් එහෙනම් හාහා පුරා කියලා. ඔයාලට තව විශේෂයෙන්ම කියන්න දේවල් ටිකක් තියෙනවා. අපි ඒක ටික කියමු. වැඩි කතන්දර නැතුව අපි සීන් එකට බහිමු කියලා තමයි ඔන්න කියන්න තියෙන්නේ. ඉතින් මම ලස්සන පේපර් එකක් අරගෙන ආවා සාමාන්‍ය සරල ගැටලු දාලා. සමහරක් ඒවා බැලු බැලමට සාමාන්‍ය ලෙස පෙනුණා. ඒවා සමහර විට හිතන්න තියනවා වෙන්න පුළුවන්. හරිද? මොකද IQ නේ. හරි. එහෙනම් දැන් අපි වැඩේට බහිමු. පුතාලව මට පේනවා විද්වන් ඉන්නවා, චතුරංග ඉන්නවා කොහොමද? මිහිරංග ඉන්නවා කොහොමද මිහිරංග? ඉතින් එහෙනම් අපි වැඩේට බහිමු. පළවෙනියටම අපි මේ ප්‍රශ්න පත්‍රයේ ඔන්න ප්‍රශ්නේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ හාහා පුරා කියලා. ඔන්න බලා ගන්න. මම පොඩි ප්‍රශ්න 15ක් තමයි අද අරගෙන ආවේ. ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. හරි. එහෙනම් බලමු. පුතා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. කුඩා සමචතුරස්‍ර තබා ඉහත රූප සටහන් සාදා ඇත. මේ රූප සටහන් නෙමේ සටහන. හොඳේ. රූප සටහන සාදලා තියෙනවා පොඩි සමචතුරස්‍ර තියලා. එය විශාල සමචතුරස්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය අවම සමචතුරස්‍ර ගාන වන්නේ පුතා chat එක විවෘතයි. දාන්න උත්තර. මේක විශාල සමචතුරස්‍රයක් බවට පත් කරන්න අවම වශයෙන් සමචතුරස්‍ර කීයක් අවශ්‍යද? අවම වශයෙන්. chat එක විවෘතයි. chat එකට උත්තර දාන්න පුළුවන්. අපි බෙදා හදාගමු. අපි මේක දීපාශ්වික විදිහට කරගෙන යමු. හරිද? ටිකක් හිතලා දාන්න බලන්න. අපි බලමු අපේ උත්තරයක් එනකන් බලාගෙන ඉන්නවා. ඔයාලගේ පුතේ උත්තරේ වරදින්න පුළුවන්. ඒක ගැටලුවක් කරගන්න එපා. උත්තරේ වැරදුනත් දාන්න try කරන්න. ඔයාලා කවදා හරි පේපර් එකක මේක ලියන්න එපාය. හරිද? පටන් ගමු. මම හරිය අර වැඩි හැලි බෑලි ගොඩක් කියවන්නේ එකපාරම උගන්වන සීන් එකට තමයි එන්නේ. ඉතින් බලමු. ඔන්න මේ අපේ විද්වන් උත්තරයක් දාලා තියෙනවා. පුතා අපි බලමු හරිද කියලා. අපි බලමු උත්තරේ හරිද කියලා. හරිද උත්තරයක් දාලා තිනවා. බලමු. හරිද කියලා බලමු උත්තරේ. මේක සමචතුරස්‍රයක් කරන්න සමචතුරස්‍ර කීයක් ඇඩ් කරන්න ඕනද කියලානේ අහන්නේ. හරිද? මේ තියෙන රූප සටහන සමචතුරස්‍රයක් කරන්න සමචතුරස්‍ර කීයක් ඇඩ් කරන්න ඕනද කියලා තමයි අහන්නේ. මේ හදමු. අපි කරමු. මොකද ඔයාලට හිතෙන්නේ? සාමාන්‍ය සමචතුරස්‍රයක් කියන්නේ පුතා, කියන්නේ දැන් අපි හිතමුකෝ මේක ගොඩ දාන්න මට ඔයාලට ඉඟියක් දෙන්න පුළුවන්.
මේක සමචතුරස්‍රයක් නෙමෙයිනේ දැන්. මේ තියලා තියෙන්නේ පොඩි සමචතුරස්‍ර තුනක්. මේකෙන් හැදිලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. මේක සමචතුරස්‍රයක් කරන්න පුළුවන් තුනේ තුනේ කොටුවක් හදාගත්තොත් සමචතුරස්‍රයක් කරන්න පුළුවන්. එහෙම තුනේ තුනේ කොටුවක් කරන්න නම් අවම වශයෙන් සමචතුරස්‍ර කීයක් මේකට ඇඩ් කරන්න ඕනද කියන එක තමයි අහන්නේ. මේ රූප සටහන නොවෙනස්ව මේ කෑල්ල වෙනස් කරන්න නැතුව මේක වෙනස් කරන්න බෑ ඔයාලට. මේ රූප සටහනම තමයි. මේකට සමචතුරස්‍ර කීයක් ඇඩ් වෙන්න ඕනද කියලා තමයි අහන්නේ. මට උත්තර නැහැ. තාම දෙන්නෙක් විතරයි උත්තර දාලා තියෙන්නේ. නදුන් දාලා තියෙනවා ටිකක් වෙනස් උත්තරයක්, චතුරංග උත්තරයක් දාලා තියෙනවා. විද්වන් උත්තරයක් දාලා තියෙනවා විද්වන්. අපි බලමු. ගොඩක් පුතාලගේ උත්තරේ ලස්සන උත්තර තියෙනවා. අපි බලමු. අපි ලස්සනට යමු මේක. ලස්සනට කතා කරගෙන සුපිරියට එලකිරි වගේ යන්. හිතා ගන්න බැරි ප්‍රශ්න මේ. එතකොට ඔන්න තරිඳු දානවා, මිහිරංග දානවා, සැම්සුම් පුතා වගේ පුළුවන් නම දාගන්න. චානිකා දාලා තිනවා. බලමු අපි. පුතා බලන්න මේ ගොඩක් වෙලාවට මම ඔයාලගේ ටීචින් එක්සෑම් එකේ දැක්ක සීන් එකක් තමයි මේ IQ කෑල්ල ගොඩක් ඔයාලට කෙලවෙන්නේ. සමහරක් වෙලාවට ඔයාලා හෙන්න ගැඹුරු IQ හොයනවා. හැබැයි ටීචින් එක්සෑම් එකට ඒ කියන තරම් ඒව නම් තිබ්බේ නැහැ. තිබුණේ සරල ඒවා. එහෙම නැත්නම් හෙන්න දිග ප්‍රශ්න විදියට කරලා ඒකේ ඇතුලේ තියෙන්නේ හෙන්න සරල පොඩි සීන් එකක්. අන්න ඒක හොයාගන්නයි තිබුණේ ගොඩක් ඒවයි. එතකොට ගොඩක් පුතාලා මේ අමාරු IQ මේ අමාරු IQ කියන්නේ පුතා පේපරේ හදන ගුරුවරයාට විතරක් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හරිද? එතකොට ඔය IQ හොයනකොට IQ තියෙනවා ස්ටෑන්ඩ් එකක්. ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එන්නේ ඒ සීන් එකට තමයි හොයන්න ඕනේ. දැන් අපි බලමු උත්තර දාගෙන යනවා. ගොඩක් අයගේ උත්තරේ තමයි 6 කියන එක. හරි. කමන්නේ. අපි බලමු 6ද කියන එක බලමු. එල මම සීන් එකට බහින්නම්කෝ. 6ද කියලා බලමු ඉතින්. ඔයාලගේ උත්තරේ ගොඩක් පුතාලගේ 6 අපි බලමු 6ද කියන එක උත්තරේ. මට මෙහෙම සිද්ධියක් පේනවා. ඒක තමයි පුතාලා මං චුට්ටක් මේක පොඩි කරගන්න. එල ඔන්න ඔම තියාගමු අපි. එල මේ බලන්න. මේක මම මෙහෙම කරනවා. මේ IQ කියන එක මාර ඉන්ට්‍රෙස්ට් සබ්ජෙක්ට් එකක්. එතකොට මම දන්නවා මේක තුනේ තුනේ කොටුවක් බවට පත් කරන්න පුළුවන්. මේ මෙතනදී මම මේක ලස්සනට අඳින්නේ නැහැ සාමාන්‍යයෙන් නිකන් නෝමලි ඇඳලා දාන්නම්. හරිද? එල මෙන්න මෙහෙම මේක ලේසිම ක්‍රමය තමයි තුනේ තුනේ සමචතුරස්‍රයක් බවට පත් කරන එක. තුනේ තුනේ සමචතුරස්‍රයක් බවට පත් කරන්න පොඩි කොටු නම් ඇඩ් කරන්න ඕන. පොඩි සමචතුරස්‍ර නම් ඇඩ් කරන්න ඕන. අපිට පේනවා දැන් මේක සමචතුරස්‍රයන්නේ. එලනේ. ඒ කියන්නේ මේ පැත්තටත් 3යි මේ පැත්තට කොටු 3යි. අවුලක් නැහැ. එතකොට පුතා මේක පුතාලා දාලා තිබ්බේ 1යි 2යි 3යි 4යි 5යි 6යි පොඩි කොටු නම් 6ක් තමයි ඇඩ් වෙන්න ඕනේ. කිසි ගැටලුවක් නැහැ. ඒක පොඩි සමචතුරස්‍ර නම් 6ක් තමයි ඇඩ් වෙන්න ඕනේ. හැබැයි මෙතනදී කිසිසේත්ම කියන්නේ නැහැ. මෙහෙම කියන්නේ. කුඩා සමචතුරස්‍ර තබා ඉහත රූප සටහන සාදා ඇත. එය විශාල සමචතුරස්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය අවම සමචතුරස්‍ර ගාන මිසක් අහන්නේ අවම කුඩා සමචතුරස්‍ර ගාන නෙවෙයි. එතකොට මේක මට පේනවා මෙන්න මෙතන ලස්සනට සමචතුරස්‍රයක් මෙන්න මේ හරිය තියෙනවා දෙකේ එකක්. එතකොට අපිට පුළුවන් මේ වගේ දෙකේ සමචතුරස්‍රයක් මේකට ඇඩ් කරලා ඊට අමතරව තව පොඩි කොටු දෙකක් ඇඩ් කරන්න පුළුවන්. පොඩි සමචතුරස්‍ර දෙකක් ඇඩ් කරන්න පුළුවන්. එතකොට මේක මම තනි සමචතුරස්‍රයක් විදියට ගන්න මෙතන 1යි මේ පොඩි කොටුවයි මේ සමචතුරස්‍රයයි ඔක්කොම 3ක් ඇඩ් වුණොත් ඇති මේක සමචතුරස්‍රයක් බවට පත් කරන්න. හරිද? ඕකේ කෙලින්ම අහලා තිබ්බනම් කුඩා සමචතුරස්‍ර කීයක් අවශ්‍යද කියලා උත්තරේ 6යි ගැටලුවක් නැහැ. හැබැයි මේකේ අහන්නේ කෙලින්ම අවම සමචතුරස්‍ර ගාන කියලා අහන්නේ. එතකොට මේ ලොකු සමචතුරස්‍රය ඇඩ් කරලා තව සමචතුරස්‍ර දෙකක් ඒ කියන්නේ සම්පූර්ණ සමචතුරස්‍ර 3ක් මේකට ඇඩ් කරා නම් ගොඩ. හරිද? එතකොට පුතාලා බහුතරගේ උත්තරේ 6යි. විශ්වාස කරන්න මේක ඇවිල්ලා සර් දෙකකින් පුළුවන් නේද? පුතා කොහොමද අපි එක දෙකකින් හදන්නේ? එකක් උඩ එකක් තියන්න වෙනවනේ. දෙකකින් හැදුවොත් එකක් උඩ එකක් තියන්න වෙනවා. එකක් උඩ එකක් තියන්නත් බෑ. මේක අපි ප්‍රශ්නේ මෙන්ෂන් කරලා නෑ ඒක. එකක් උඩ එකක් තියන්නත් බෑ. එහෙමනම් අපිට එකකින්ම වන් ෂොට් හදාගන්න පුළුවන්. එකක් උඩ එකක් කොහොම තව එකක් කොහොම එකක් උඩ එකක් සෙට් වෙන විදිහට තියන්නත් බෑ. සචින්. හරිද? මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම දාන්න අපි ලස්සන දීපාශික සාකච්ඡාවක් ලස්සනට යමු. IQ කියන්නේ ඇත්තම වල තර්ක කරන එක. හරි කැමතියි මම ඒ chat එකට දාන්න. මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් chat එකට දාන්න. එතකොට මේක විශ්වාස කරන්න ශිෂ්‍යත්ව IQ ගාන.
දැන් හිතනවාද ශිෂ්‍යත්වයේ IQ එන්නේ නැහැ කියලා. මට මතකයි මම වීඩියෝ එකක් දැම්මා අර එකම පාට බෝල දෙකක් ගන්න එක ටීචින් එක්සෑම් එකට ආවා. ඒක ඇවිල්ලා ශිෂ්‍යත්ව පේපර් එක තිබ්බ IQ එකක්. හරිද? එතකොට මේ ශිෂ්‍යත්ව ළමයිනුත් IQ ලියනවා. එතකොට ඒ IQ උනත් හිතා ගන්න බැරි විදිහට තරඟ විභාග ප්‍රශ්න පත්‍ර වලට එනවා. මොකද ශිෂ්‍යත්ව සමහර IQ ඇත්තටම වැඩි හිටියන්ට බෑ. හරි? එහෙනම් ඔන්න මේක පළවෙනි එක එල මෙහෙම. අපි යමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා බලමු අපි නිකන්. එල බලමු අපි. මේක සාම්ප්‍රදායික ගැටලුවක් දැම්මා. 10 දෙනෙකු එකිනෙකාට මම මේක දැම්මේයි අද කවුරු හරි ආවොත් මේ සීන් එකට. ඒ කියන්නේ IQ වලට අද නම් එන්ට වෙන්නේ කවුරුත්. ඒ කියන්නේ ටීචින් එක්සෑම් මොකුත් ලියන්නේ නැතුව එක පාරට මේ ඉස්සරහට එක්සෑම් එකක් ලියන්න ඉන්නවනම් 10 දෙනෙකු එකිනෙකාට අතට අත දුන්නේ නම් මෙතනදී හිතන්නකො ඔක්කොම අතට අත දී ගන්නවා. සිදු සියලු අතට අත දීම් ගණන කීයද කියලා අහනවා. උත්තරේ දාන්න පුළුවන්. 10 දෙනෙක් හැමෝටම අතට අත දී ගන්නවා. එතකොට වෙන්න පුළුවන් සියලුම අතට අත දීම් ගණන අහනවා. මොකද වෙන්නේ? දාමු chat එකට උත්තර. මම ආසයි කතා කරන්නත් මොකක් හරි අපි බලමු විශේෂයකට උත්තරයක් දැම්මොත් අපි අනිවාර්යෙන් ඇත එක කතා කරමු. බලමු. මොකද වෙන්නේ? 10 දෙනෙක් එකිනෙකාට අතට අත දෙනවා. සිදු අතට අත දීම් ගන්න. මේකට පොඩි ෆෝමියුලා එකක් තියෙනවා. පුතාලට පුළුවන්ද? අන්න කීර්ති දාලා තියෙනවා උත්තරයක්. සුචින්ද නිසලි කියලා තියෙනවා. නිසලි කියමුනේ. නිසලි උත්තරයක් දාලා තියෙනවා නියමයි. අපි බලමු. මේ අතට අත දෙන එකේ ෆෝමියුලා එකක් තියෙනවා. අපි බලමු සදීප උත්තරයක් දාලා තියෙනවා. පුතාලා මේ IQ වලට තාම මේ සාමාන්‍යයෙන් අර කියන්නේ ආධුනික මට්ටමේ නම් ඉන්නේ. මේ 10 දෙනෙක් ගැන සාමාන්‍යයෙන් අතට අත දීම් ගානකට පොඩි ෆෝමියුලා එකක් තියෙනවා. මේක සංකරණ හා සංයෝජන සීන් එකෙන් හදන්න පුළුවන්. සරල ෆෝමියුලා එකක් ගත්තොත් මේ අතට අත දීම් ගාන හදන්නේ මෙහෙමයි. අදාළ පුද්ගලයෝ ගාන ಗುಣ කරනවා. අදාළ පුද්ගලයෝ ගානෙන් එකක් අඩු කරලා. ඊට පස්සේ ෆයිනලි මේක දෙකෙන් බෙදනවා. සාමාන්‍යයෙන් අතට අත දීම් ගානන් හදන්නේ මෙන්න මේ වගේ. සාමාන්‍යයෙන් ෆෝමියුලා එක ඒක. ඒ කියන්නේ අදාළ පුද්ගලයෝ ගාන ಗುಣ කරනවා අදාළ පුද්ගලයෝ ගාන එකක් අඩු කරලා ඊට පස්සේ ඒක බෙදනවා දෙකේ. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතන 10යි. ಗುಣ කිරීම 10න් එකක් අඩු වෙනකොට පුතා 9යි. මේක බෙදනවා දෙකේ. 10 වරක් 9 90යි. මේ මැත්ස් කැලේ මං හිතනවා පුතාලගේ මේක පොලිෂ් ඇති කියලා. අන්තිමට 92කින් බෙදන්න තියෙන්නේ 45යි. කීර්ති දාලා තිබ්බ උත්තරේ හරියටම එළගිරි. ඔන්න උත්තරේ. මේ අතට අද දලා දහසක් ගන්න එච්චරයි. අද නෝට් ලියන්න මොකුත් එපා. ඔයාලා බලන්න අපි උගන්වන ඒවා වලට ටච් වෙනවද, ක්ලික් වෙනවද? අන්න ඒක අද බලා ගන්න. උත්තර දෙන්න ජොලියට. හරිද? ඒ ආතල්ලෙක් ගන්න උත්තර දීලා ඒ ගන්න එක ගන්න. අනිවාර්යෙන් ඒක හදන්න ඕන. IQ කියන්නේ එහෙම ආසාවෙන් කරන්න ඕන සීන් යන්නේ තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න අපේ පුතාලා චින්තක චානිකා උත්තරයක් දාලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ හරි උත්තරේ දාලා තියෙනවා. ඉතින් පුතේ අර මෙතනදී අර දෙන්නෙක් අතර වෙන්න පුළුවන් අතට අත දීම් එකයි. ඒ කියන්නේ මම තව කෙනෙක්ට අතට අත දුන්නම එයා ආයේ මට අතට අත දෙන්නේ නැහනේ. ඒ සීන් එකත් එක්ක මේ ෆෝමියුලා එක හැදෙන්නේ. සහ මෙතනදී මේ සංකරණ සංයෝජන කියන එකනොත් මේක හදන්න පුළුවන්. මේක සරල මේ ෆෝමියුලා එක මතක තියාගත්තා නම් හරි. පොඩි සින්කෝන්ස් ටිකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරිද? එහෙනම් දැන් අපි යන් ඊළඟ එකට. ඔයාලා හදලා දාන්න ඕන උත්තර. බලමු මේක. පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වන සුප් කැටයක මිල රුපියල් 10කි. පැත්තක දිග සෙන්ටිමීටර් දෙකක් වෙන සුප් කැටයක මිල කීයද? එහෙනම් දැම්මා. උත්තරේ දැම්මා මම බලන් ඉන්නවා. පේනවනේ ප්‍රශ්නේ. හදමු බලන්න. පැත්තක දිග අන්න උත්තර එනවා. තරිඳු නියමයි. නිසලි නියමයි. මම හිතනවා ඔයාලා ඒකේ සිද්ධිය තේරුම් අරන් තියෙනවා. මරු. කො බලන්න අපේ අනිත් පුතාලා. මම තව චුට්ටක් වෙලා ඉවසන්නන්නේ. පොඩ්ඩක් ඉවසන්න. පැත්තක දිග සෙන්ටිමීටර් එකක් වන සුප් කැටයක මිල රුපියල් 10යි. පැත්තක දිග සෙන්ටිමීටර් දෙකක් වන සුප් කැටයක මිල කීයද කියලා අහන්නේ. දැන් ඔය පරිමාවට බලපාන සාධක තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම විශාලත්වයට බලපාන සාධක තියෙනවා. ඉතින් අපි බලමු පුතේ මේක අපි හදන්න. හරිද?
රයිට්. අපි මේක නිකන් මම පොඩි කැටයක් ඇඳ ගන්නම් පුතා. සාමාන්‍යයෙන් දල වශයෙන් නිකන් කැටයක් ඇඳ ගන්නම්. හරි. සුප් කැටයක් අපි අඳිමු. ඔන්න අපිට උත්තර තව එකක් තියෙනවා නියමයි අපේ කවුද? දුල් රංගිද? දුල් රංගි උත්තරයක් දාලා තියෙනවා. නියමයි. මේක මම නිකන් අඳින්නද නිකන් සුප් කැටයක්. නිකන් දල වශයෙන් එකක් අඳින්නම් මේක මේ නිකන් නෝමල් සුප් කැටයක් කියන්නේ අපි ඝනකයක් නිකන් අඳිමුකෝ. ඔන්න ඔහම ඝනකාකාර සුප් කැටයක්නේ. ඊළඟට මේක දැන් අහන්නේ මෙන්න මෙහෙමයි. පුතා දේක පරිමාව නැත්තම් විශාලත්වයට බලපහන සාධක තියෙනවා. ඒ කියන්නේ ඒ සාධක තුනක් තියෙනවා. ඒ තමා දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස. මේ දිග පළල උස මත තමා දේක විශාලත්වය තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ දිග නැති වුණොත් ඒක නෑ. දැන් මොකක් හද අපිටත් තියෙනවා දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. උස නැති වුණත් අපි නෑ. දිග නැති වුණත් අපි නෑ. පළල නැති වුණත් අපි නෑ. අපි පවතින්නේ නෑ. එතකොට මේකේ දැනට පැත්තක දිග මේ ඝනකාකාර සුප් කැටයක් ඝනකාකාරයිනේ. මේකේ පැත්තක දිග සෙන්ටිමීටර 1යිලු. එහෙනම් පුතාලා දන්නවා මේකේ දිග සෙන්ටිමීටර 1යි, පළල සෙන්ටිමීටර 1යි, උසස් සෙන්ටිමීටර 1යි. මේකේ සාමාන්‍යයෙන් අපි පරිමාව හදාගත්තොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඒකට හේතු වෙන මාන තුන ගුණ කරගන්න ඕනේ. දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. ඒකට හේතු වෙන මාන තුන මම ගුණ කරගන්නවා. ගුණ කරාම මේකේ විශාලත්වය එනවා දිගත් 1යි, පළලත් 1යි, උසත් 1යි. එක්වරක් එක 1යි, ආයෙත් එක්වරක් එක 1යි. මේකේ විශාලත්වය පරිමාව ඇවිල්ලා ඝන සෙන්ටිමීටර 1ක් එන්නේ. හරිද? ඒ ඝන සෙන්ටිමීටර සීන් එක අමතක කරන්නකෝ. ඔයාලා ඝන සෙන්ටිමීටර කැලේ ඔයාලට අදාළම නැති සීන් එක. හිතන්නකෝ විශාලත්වය 1යි එන්නේ එහෙමුණාම. හරිද? දැන් මේකේ මොකද කරන්නේ? පැත්තක දිග ඊළඟ එකේදී සෙන්ටිමීටර් 2ක් කරනවා. සෙන්ටිමීටර් 2ක් විශාල වෙන, පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් විශාල වෙන සුප් කැටයක මිලහනවා. එතකොට මම පැත්තක දිග 2යි කියලානේ ගන්නෙ. බලන්න මේක කී ගුණයක් වැඩි වෙන්න ඕනද කියලා. දිගත් දෙගුණයක් කරනවා. ඒ කියන්නේ දිග සෙන්ටිමීටර් 2ක් කරනවා. පළල සෙන්ටිමීටර් 2ක් කරනවා. සෙන්ටිමීටර් දාගමු. ඔන්න සෙන්ටිමීටර් දැම්මා. පොඩ්ඩක් එහෙම වුණා. සෙන්ටිමීටර් දැම්මේ මේ 2යි සෙන්ටිමීටර් කියන එක. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නකො එක ලස්සනට දාමු අපි. ලස්සනට දාමු ඒක. එළගිරි. උසස් සෙන්ටිමීටර් 2යි. ඔන්න වැඩේ. දැන් බලන්නකො මේකේ පරිමාවට වෙන දේ. පරිමාව කියන්නේ මේ මාන තුනේ ගුණිතය. දැන් බලන්න මේ මාන තුනට මොකද්ද වෙන්නේ කියලා. දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක. දෙවරක් 2 4යි, හතර වරක් 2 8යි. ඝන සෙන්ටිමීටර් 8යි. දැන් බලන්න මේකේ සුප් තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 1ක ප්‍රමාණයක්. හැබැයි මේකේ සුප් තියනවා ඝන සෙන්ටිමීටර් 8ක ප්‍රමාණයක්. ඒ කියන්නේ මේකට වඩා මේක 8 ගුණයක් වැඩි කියලා පේනවා සුප්. හරිද? එහෙනම් කෙලින්ම මේකේ මිල රුපියල් 10යි නම් ඒ වගේ 8 ගුණයක් වැඩි වෙන්න ඕනේ නේද මේකේ මිල? රුපියල් 10 ඒවා 8ක් එන්න ඕනේ එතකොට. එතකොට මේක රුපියල් 80ක් වෙනවා ළමයි. ඔන්න ඔහම ඔන්න අපිට අන්තිම ආන්සර් එක ගන්න පුළුවන්. මේක මම දැක්ක ගොඩක් පුතාලා දාලා තිනවා, කීර්ති දාලා තිනවා, සංක දාලා තිනවා, කුමාරි දාලා තිනවා. නියමයි. ඉතින් මේක මේ සරලව තේරුම් ගන්න ඔයාලට මේ ඝන සෙන්ටිමීටර වගේ වනම් අදාළත් නෑ. හැබැයි සාමාන්‍යයෙන් දන්නව නම් හොඳයි මේවා. මේ මැත්ස් කෑලි දන්නව නම් හොඳයි. අපි ඒවා බිල්ඩ් අප් කරගමු. හරිද? මේ මැත්ස් කෑලි අපි බිල්ඩ් අප් කරගමු. හරි. දැන් ඔන්න එහෙනම් යනවා. මොන හරි ගැටලුවක් තිබ්බොත් මේ කතා කරන්න ඒවා chat එකට අනිවාර්යෙන් දාන්න. සර් පොඩ්ඩක් ඒකේ ගැටලුවක් තිබ්බා කියලා දාන්න ඈ. හරි. එහෙනම් යමු ඊළඟට. මෙන්න වැඩේ. මේ දශම රටාවක් ආවා කියලා ළමයි බය වුණා. මේ පාර ටීචින් එක්සෑම් එකේ රටාව දශම වලින් ආවා කියලා ළමයි බය වුණා. හැබැයි මම විශ්වාස කරනවා එයාලගේ මැත්ස් කෑල්ල හැදිලා තිබ්බනම් මේක ටස් ගාලා පේනවා. දාන්න බලන්න මේකට උත්තරේ. 2 කමාවක් 0.5. 1 කමාවක් 1. 4 කමාවක් 0.25. 8 කමාවක් කියලා අහනවා. දැන් මොකක් වෙන්නේද උත්තරේ? ඔන්න මම මේ හරිය ඉන්නවා. උත්තරේ දාන්න බලන්න පුතාලා. ඔයාලට පුළුවන් මේ රටාව හොයාගන්න. මේ රටාවකට මට හිතුණා මෙන්න මේක දාන්න. මේකදී අප්ඩේට් එකක් නේ. හරිද? ඔන්න දැම්මා. කියන්න බලන්න. මොකද ඔයාලට හිතෙන්නේ? මැත්ස් කෑල්ල ඔයාලගේ හැදිලා තිබ්බනම් අන්න ඒකයි කියන්නේ හැම IQ කියන්නේ අපි කටපාඩම් කරන සීන් නෑ මේ මැත්ස් ඒ උන්ට ඒක નિરાයාසයෙන්ම ගන්න පුළුවන්.
එතකොට මැට්ස් කෑල්ල හැදිලා තිබ්බනම් මේක සටස් ගාලා පේනවා පුතා. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියන එක. මේකේ මොන වගේ සින්කෝණයක්ද තියෙන්නේ කියන එක පටස් ගාලා අල්ල ගන්න පුළුවන්. නියමයි තරිඳු මරු. තරිඳු නියමයි. එල සුපිරි. මරු. පාටක් ගාලා සිද්ධිය දැකලා තියෙනවා නියමයි. මරු. දාමු පුතාලා උත්තර. දැන්ට තරිඳු උත්තරේ දාලා තියෙනවා නියමයි තරිඳු. මොකද හිතෙන්නේ ඔයාලට මේක මැස් කෑල්ල වෙනවද? නිසලි නියමයි. මරු. අන්න රයිට්. එල උත්තරේ දාලා තිනවා මරු. මං චුට්ටක් වෙලා ඉන්නවලු උත්තර සාමාන්‍යයෙන් දානකල් chat එකට. හරිද? සෙනුල උත්තරයක් දාලා තිනවා නියමයි. මරු. අන්න සිද්ධිය මැක්ස් කෑල්ල දැකලා තිනවා ඒකේ. ඇතුලේ මැක්ස් කෑල්ල දැකලා තිනවා. නියමයි. ඊළඟට ඔන්න චානිකා උත්තරයක් දාලා තිනවා නියමයි. කීර්ති උත්තරයක් දාලා තිනවා නියමයි. අන්න මැක්ස් කෑල්ල දැකලා තිනවා ඒ ළමයි. හරිද? දැන් මේකේ මෙහෙම සිද්ධියක් තියෙනවා. මේක මම මේ මුලින් තියෙන නම්බර්ස් පොඩ්ඩක් රවුන්ඩ් කරනවා. මේ මොකක් වෙලාද මේ ඊළඟ කෙනා හැදිලා තියෙන්නේ කියලා බලන්න එපාය. දැන් මෙන්න මෙහෙම සිද්ධියක්. අපිට දශම එහෙම හුරු නම් හොඳට දශම හුරු නැත්තම් අපි ඒව අනිවාර්යෙන් කරමු. සංක උත්තරයක් දාලා තියෙනවා රවි දාලා තියෙනවා නියමයි. පුතා මේකේ ඔයාලා හොඳට බලන්න මෙන්න මෙහෙම සීන් එකක් තමයි තියෙන්නේ. ඒ තමයි ඔයාලා බලන්න මෙන්න මේ ඉස්සරහින් තියෙන නම්බරේ මම රවුන්ඩ් කරා. මේක රවුන්ඩ් කරේ පොඩි හේතුවකට මේ නම්බරේට මොකක් හරි විපර්යාසයක් වෙලාද දන්නේ නැහැ මේක එන්නේ. එතකොට මට පේනවා මෙහෙම දෙයක්. මට පේනවා එක කියන කෙනා දෙකට බෙදුවොත් මෙන්න මෙයා එනවා. 0.5ක් එනවා එකක් දෙකට බෙදද්දි. ඊට පස්සේ එකක් මෙතන තියෙන මෙන්න මේ එකෙන් බෙදුවාම එකක් එනවා හරිනේ. ඊට පස්සේ හතර බලන්නකෝ එකක් සමාන කොටස් හතරකට බෙදුවොත් මෙන්න මෙතන තියෙන අංකයෙන් බෙදුවොත් 0.25 එනවා. හරිද? ඔන්න කුමාරිත් උත්තරේ දාලා තිනවා නියමයි. එහෙනම් මෙතන මොකද්ද වෙන්න ඕනේ? එකක් බෙදෙන්න ඕනේ මෙන්න මේ තියෙන නම්බරෙන් 8යි. පුතා එකක් 8කට බෙදුනම මොකද වෙන්නේ? ඔයාලට දශම වලට මේක බෙදන්න බැරිද? මම සිංහල කියන්න දශම වලට බෙදන්න. එකට දෙකේ ගොඩවල් නෑ බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. එකෙන් බිඳුවක් ගියාම එකයි. දැන් මෙතන අදින්න මොකුත් නෑ. අපි සාමාන්‍ය මේ දීර්ඝ බෙදීම කරන්නේ මේ තියෙන නම්බරේ ඇදනේ. අදින්න මොකුත් නැති වුණාම ගණිතයේදී මොකද්ද කරන්නේ? අතින් බිඳුවක් දානවා. අතින් බිඳුවක් දාපු ගමන් මෙතනට තියන්න ඕන දශම තිතක්. ඊට පස්සේ බලනවා දැන් ඔන්න 10ට දෙකේ ගොඩවල් බලනවා. 5යිනේ. දෙවරක් 5 10යි. 10න් 10ක් බිඳුවයි. මෙන්න ඇවිල්ලා තියෙනවා මේකට උත්තරේ මේ. එකෙන් බෙදුවාම එක තියෙනවා. ඒ වගේ එක හතරට බෙදන්න අනිවාර්යෙන් එන්නේ 0.25. හරිද? එහෙනම් එක 8කට බෙදෙන එක මෙතන කරමු. එකට 8 ගොඩවල් නෑ බිඳුවයි. 8 වරක් බිඳුවයි. එකෙන් බිඳුවක් ගියාම එකයි. එල මේක පල්ලෙහාට අදින්න ඉලක්කමක් නැතිකොට මම කිව්වා අතින් බිඳුවක් දාන්න දශම තිතක් තියන්න. සරලයි වැඩේ. 10ට 8 ගොඩවල් එකයි. 8 වරක් එක 8යි මේක චුට්ටක් පල්ලෙහාට යන්න වෙයි වගේ. අඩු කරාම දෙකක් එනවා. දැන් තියෙනවා අපි දශම පැත්තට ගිහින් ඉවරයි. ඒ එක වතාවකට අපිට බිඳුව ඇඩ් කර මේක ඉවර වෙනකන් ඕනනම් බෙදත හැකියි. අපි බලමු. දැන් දශම පැත්තට ගිහිල්ලා ඉවරයි. ඒක නිසා මට ආයෙ දශම තිතක් තියන්න ඕනේ. අතින් බිඳුව දාලා බලත හැකියි. 20ට 8 ඒවා 2යි 8 වරක් 2 16යි. ඔන්න හදාගෙන යන්කෝ බලන්න. මෙතනින් එනවා 4ක්. ඔන්න දැන් 4ක් ඉතිරිලා තිනවා. මම මේකට තවත් බිඳුවක් දා ගන්නවා. දැන් දශම තිත කියන්නේ මේ පැත්තට අපි ඇවිල්ලානේ. 40ට 8 ගොඩවල් 5යි 8 වරක් 5 40යි. ඔන්න ඔහම අපිට බිඳුවට එනකන් සුළු වෙනවා. දැන් මේක මෙතන ලියවෙන්නේ නැද්ද මන්ද? හරි අවුලන්නේ නැහැ එල. ඔන්න බිඳුවට යනකන් සුළු වුණා. එලගිරි. ඔන්න උත්තරේ 0.1.2.5යි උත්තරේ. මේක ළමයින්ට අමාරුයි කියලා කිව්වා. මැත්ස් කෑල්ල දැක්කනම් මේක සටස් ගාලා පේනවා. මැත්ස් කරන උන්ට මේවා සිටි ගාලා පේනවා. හැබැයි දැන් සාමාන්‍ය මැත්ස් කරන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ පුතේ ඔයාලගේ O level මැත්ස් කෑල්ල එලගිරි වගේ තිබ්බනම් මේවා පටස් ගාලා පේනවා. සමහර පුතාලට මේක කාලෙත් එක්ක අමතක වෙලා ඇති කාලෙත් එක්ක. හරිද? එතකොට එහෙම සිද්ධියක් තියෙන්න පුළුවන්. දැන් බලමු ඊළඟ එක. දැන් ඔන්න මම යනවා ඊළඟ එකට මොනවා හරි කේස් තිබ්බ පුතාලා කියන්න. සමචතුරස්‍රයක සමමිතික අක්ෂ සියල්ල යා කළ විට එම රූපේ දක්නට ලැබෙන මුළු ත්‍රිකෝණ ගණන කීයද කියලා අහනවා.
මොකද හිතෙන්නේ කරමුද බලන්න. සමචතුරස්‍රයක සම්මිතික අක්ෂ සියල්ල යා කළ විට එම රූපයේ දක්නට ලැබෙන මුළු ත්‍රිකෝණ ගණන කරන්න බලන්න පොඩ්ඩක්. හරි කරමු බලන්න පුතාලා. මට උත්තරයක් එනකම් මම බලාගෙන ඉන්නවා. අවුලක් නැහැ. තරිඳු උත්තරයක් දාලා තියෙනවා. මේ අපි බලමු තරිඳුගේ උත්තරේ හරිද කියලා. සමචතුරස්‍රයක සමමිතික අක්ෂ. මොකද්ද සමමිතික අක්ෂ කියන්නේ? සමමිතිය කියලා කියන්නේ පුතා මේ වගේ එකක් කොළ කෑල්ලක් හරි මොකක් හරි ගත්තාම ඒක හරියටම දැන් මේක මේ එක මත එක තියෙන විදිහට නමන්න පුළුවන් විදි. ඒ කියන්නේ එක මත එක ලස්සනට ඔහොම තියන්න පුළුවන් විදිහට නමන්න පුළුවන් විදි. දැන් මෙතන නම් මේ මගේ අතේ තියෙන ත්‍රිකෝණේ නම් සම්මිතික අක්ෂ එකක් තියෙනවා මේ ඒක දිගේ ලස්සනට මේක මේ එක මත එක තියෙන මේ විදිහට බෙදන්න පුළුවන් මෙන්න මේ වගේ. හරිද? බලන්න මේ උත්තරයක් දාමු අපි. උත්තරයක් දාමු පුතාලා. උත්තර දාමු අපි. ඒ කියන්නේ ඔයාලා වැරදුනාට කමන්නේ දාන්න. අවුලක් නැහැ. කුමාරි උත්තරයක් දාලා තියෙනවා නියමයි. මරු. උත්තරයක් දාන්න පුතා. වැරදුනාට කමන්නේ ඔයාලා විභාගේ ලියන්න ඕනි. හරිද? කීර්ති නියමයි උත්තරයක් දාලා තියෙනවා මරු. හරිද? ඊළඟට මිස් අපේ දුල්හාරි උත්තරයක් දාලා තියෙනවා. දුල්රංගිනේ. දුල්රංගේ උත්තරයක් දාලා තියෙනවා. නියමයි. තරිඳු උත්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ සංක උත්තරයක් දාලා තියෙනවා. රවි උත්තරයක් දාලා තියෙනවා. පුතේ දාන්න උත්තරය. ඔයාලා ඔතනින් ඇක්ටිව් වෙන ගානට තමයි ඔයාලට ප්‍රතිලාභ හම්බෙන්නේ. ගොඩාක් දුරට අවසාන මොහොතේ ඇක්ටිව් වෙන්න ගියොත් එහෙම විභාගයක් ලියන්න බෑ IQ වගේ එකක්. සාමාන්‍ය දැනීම් වගේ ජෙනරල් නොලෙජ් නම් අවුලක් නැහැ බලාගත්ත හැකි. ඔන්න සෙනුල උත්තරයක් දාලා තියෙනවා නියමයි. සෙනුල මරු. සෙනුලට පොඩ්ඩක් දාන්න පුළුවන්ද සෙනුල මොකක්ද කරන එක්සෑම් එක කියලා. සෙනුල මට සෙනුල දාන්න chat එකට සෙනුල කරන එක්සෑම් එක මොකක්ද කියලා. නිකන් chat එකට දාන්න සෙනුල ඔයා මොකක්ද කරන එක්සෑම් එක කියලා මට. අනිත් පුතාලා දාන්න උත්තරේ. අනිත් පුතාලා ඔන්න උත්තරේ දානකම් මං චුට්ටක් බලාගෙන ඉන්නවා. දැන් අපි සමචතුරස්‍රයනේ ඇදලා බලමු. හරිද? සමචතුරස්‍රයක් ඇඳහම නිකන් පුතා බලන්න සමචතුරස්‍රයකට තියෙනවා සමමිතික අක්ෂ හතරක්. ඕක තියෙනවා දැන් 7 වසර පාඩමේ. 7 වසර සමමිතිය පාඩමේ තියෙනවා. සමචතුරස්‍රයක් ඇඳහම ඒක දෙකට බෙදන්න පුළුවන් විදි. ඉංජිනේරින් එක්සෑම් එක සර් තාම ගැසට් කරේ නෑ. නියමයි. මරු. මේ සමචතුරස්‍රයක පුතා සමමිතික අක්ෂ හතරක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ පොයින්ට් එකකින් සමචතුරස්‍රයක් සමාන කොටස් දෙකකට එක මත එක තියෙන විදිහට ලස්සනට බෙදන්න පුළුවන්. ඊළඟට ඒකේ තව මෙන්න මෙහෙම එකක් මට අදින්න පුළුවන්. මම මේකට වන් ෂොට් ඇඳලා දාන්නම්කෝ. ඔන්න ඔහම ඇඳා. මේ පැත්තට එකක් තියෙනවා. මේ පැත්තටත් ඒක සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සමචතුරස්‍රයක තියෙන සිද්ධිය තමයි ඒක විකර්ණ හරහත් සමාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් එක මත එක පිහිටන විදිහට. ඒ කියන්නේ සමමිතික අක්ෂයක් ලැබෙන විදිහට ඔන්න ඔහම ගන්න පුළුවන්. එතකොට මේකත් ඒ විදිහම සම්මිතික අක්ෂයක්. ඕන්න ඔහම එනවා. දැන් පුතාලට මේකේ ත්‍රිකෝණ කීයක් පේනවද? දැන් ඊළඟ ප්‍රශ්නේ. මේකේ ත්‍රිකෝණ කීයක් පේනවද? 8ක්. දැන් හොඳට ගණන් කරලා බලන්න. පොඩි ත්‍රිකෝණ 8ට අමතරව තව ලොකු ත්‍රිකෝණත් මේකේ තියෙනවා. හරිද? මේ වගේ රූප සටහනක ත්‍රිකෝණ ගාන ගණන් කරන්න ලේසි මෙතඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් 1 මේක මම නම්බර් කරනවා. 4 5 6 7 8 මේකේ නතර වෙන නම්බරයක් තියෙනවනේ. දැන් අර ත්‍රිකෝණ ගාන අපිට ටයිම් මැනේජ්මන්ට් කරගන්න බෑ. හරියට ගණන් කර ඉන්න ගියොත් එහෙම මේ හම්බෙන රූප සටහන අනුව අපිට හිතා ගන්න බෑ. ඒක නිසා මේ වගේ දැක්කොත් අරක ලේසි කරලා දාන එක මෙහෙම ඔක්කොම 1 2 3 4 කියලා ඔන්න 8ට යනකම් අංක කරා. නතර වෙන අංකේ කෙලින්ම දෙකෙන් ගුණ කරාම පුතා මේ වගේ එකක ත්‍රිකෝණ ගානක් එනවා. උත්තරය අපිට 16යි කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට මෙහෙම දැන් අපි හිතමු සමචතුරස්‍රයක් මෙහෙම බෙදලා තියෙනවා. සරලව ගමුකෝ මෙහෙම. මෙන්න මෙහෙම බෙදලා තියෙනවා. ඉතින් මේක ත්‍රිකෝණ ගානත් ඒ ටයිප් එකට ගන්න පුළුවන්. 1 2 3 4 කියලා බලලා මේ 4 ෙන් නතර වෙන්නේ. ඕක දෙකෙන් ගුණ කරන්න 4 වරක් 2 8යි. මේකේ ත්‍රිකෝණ 8ක් තියෙනවා. ගණන් කරලා බලන්න අනිවාර්යෙන් 8ක් තියෙනවා. පොඩි ඒවා 4යි ලොකු ඒවා 4ක් අනිවාර්යෙන් සෙට් වෙනවා වගේ. හරිද? එහෙනම් ඔන්න ඔහම තමයි මේකේ සිද්ධිය අපිට මේ නිසලිත් උත්තරයක් දාලා තියෙනවා නියමයි. සෙනුල සහ නිසලි තමයි මේකට නිවැරදි උත්තර දෙකක් දාලා තිබ්බේ.
හරිද? එහෙනම් බලමුද අපි ඊළඟ එකට යන්දරක් ගාලා. බලමු ඊළඟ එක. මෙන්න තියනවා වැඩක්. මේක එක අතකට පොඩි ඉන්ට්‍රෙස්ට් වැඩක්. දෙකේ ඉඳලා 10 තෙක්. දෙකේ සිට 10 තෙක්වම 10ක් එනවා. හරිද? දෙකේ සිට 10 තෙක් සියලු අංක එක් වතාවක් බැගින් යොදා පේලි තීරු හා විකර්ණ ලෙස එකතුව 18ක් ලැබෙන පරිදි සංඛ්‍යා ඉහළ කියලා තියෙන්නේ ඉහත ජාලයට යොදන්න. මෙන්න මේ ජාලයට යොදන්න කියලා තමා කියන්නේ. මොනවද? දෙක දෙකේ ඉඳලා 10 තෙක් බලමු සංඛ්‍යා ටික ලියලා. ඔන්න ඔහොම තියෙනවා. 9 10. ඔන්න තියෙනවා සංඛ්‍යා ටික. මේ සංඛ්‍යා එක් පාරකට දාන්න එක වතාවයි. එකක් දාන්න පුළුවන් එක පාරයි. මෙතන සංඛ්‍යා 9ක් තියෙනවනේ. මේ 9 මේකට බස්සන්න ඕනේ. හැබැයි බස්සද්දි කොන්දේසියක් රූල් එකක් තියෙනවා. ඒ තමා පල්ලෙහාට එකතු කරත් 18ක් හැදෙන්න ඕනේ. මේ වගේ පේලියක් විදිහට එකතු කර කියන්නේ තීරුවක් විදිහට එකතු කරත් 18ක් හැදෙන්න ඕනේ. මේ වගේ පේලි විදිහට එකතු කරත් 18ක් එන්න ඕනේ. මේ වගේ විකර්ණ විදිහට එකතු කරත් 18ක් එන්න ඕනේ. වැඩේ පුළුවන් කාටද? වැඩේ පුළුවන් කාටද? IQ එක ක්ලික් එකේ හිටියනම් අනිවාර්යෙන් මේක ලොවෙත් පුළුවන්. මේ වගේ කොටු තුනේ තුන එකක් කොහොමද ලස්සනට ෆිල් කරගන්නේ අපි? මේක ෆිල් කරගන්න තියෙන හොඳම දේ තමයි මේ 18ක් නේ ඕනි. එකතුව 18ක් නම් ඕනේ. මේක තුනේ තුනේ කොටුවක් කියලා හිතලා මම මේක බෙදනවා තුනෙන්. හරිද? මේවට ඕන ගොඩක්ම කෙටි ක්‍රමනේ. පුතා මේවට මතක තියාගන්න 4 4 සංඛ්‍යා ජාල මේවා මෑත කාලේ ඇවිල්ලා තියෙනවා. හරිද? 4 4 සංඛ්‍යා ජාලයට ක්‍රමයක් තියෙනවා. 5 5 සංඛ්‍යා ජාලයට ක්‍රමයක් තියෙනවා. ඒ වගේ ඒ සංඛ්‍යා ජාල වලට ක්‍රම තියෙනවා ෆිල් කරන්න. එතකොට අපි ඒවා ඉස්සරහට අපේ ඩිස්කෂන් වලදී අපි කතා කරනවා. ඔන්න මිහිරංග උත්තරයක් දාලා තියෙනවා නියමයි. ඒ ටික පටස් ගාලා දාලා උත්තරයක් දාලා තියෙනවා සුපිරි. මම මේක දැනට ෂණික ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. එකතුව 18ක් නෙන්න ඕනි. තුනේ තුනේ කොටුවක්නේ 18 බෙදනවා තුනෙන් 6යිනේ. ඒක දාගන්නවා මැද්දට. ඔන්න ඔහොම මැද්දට ඒක දාගන්න ඕනේ පළවෙනි ස්ටෙප් එක. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ සිද්ධිය තමා මම ලස්සනට මෙතනින් එකක් අඩු කරලා මෙතන ලියනවා. මේකට එකක් එකතු කරලා මෙතන ලියනවා. ඔන්න පළවෙනි පියවර සරලයි. හරිනේ? මේකෙන් එකක් අඩු කරලා මෙතන ලිව්වා. මේකට එකක් එකතු කරලා මෙතන ලියනවා. ඊළඟ එක තමයි මෙතනින් තුනක් අඩු කරලා මෙතන ලියනවා. මෙතනට තුනක් එකතු කරලා මෙතන ලියනවා. දැන් අපිට ඕන එකතුව 18යිනේ. දැන් අපි ඕන සංඛ්‍යා ටික මේකට බස්සලා ඉවරයි. දැන් අපි 18 වෙන විදිහට අනිත් නම්බර්ස් ටික දාමු. කොහොමද දාන්නේ? 7යි 3යි 10යි 10යි තව 18ට මදි 8යිනේ. ඔන්න ඒක දැම්මා මෙතනට. 5යි 3යි 10යි මේ පැත්තට 18ක් වෙන්න නම් තව අඩු 10ක්නේ. ඔන්න දැම්මා මෙතනට. 9යි 5යි 14යි 18 වෙන්න තව 4ක් මදි. දැම්මා මෙතනට. 9යි 7යි 16යි 18 වෙන්න දෙකක් මදි. දැම්මා මෙතනට. බලන්න පුතා සංඛ්‍යා දෙකේ ඉඳලා 10 වෙනකන් ඔක්කොම බස්සලා තියෙන්නේ අරකට ලස්සනට. එකතු කරලා බලන්න මේක මාර ඉන්ට්‍රෙස්ට්. මේ ඕන පැත්තකට එකතු කරන 18ක් එන්නේ. මේ මෙහෙමත් එකතු කරලා බලන්නකෝ. 18යි මේ විකර්ණ විදිහට එකතු කරත් මේ 9යි 6යි 15යි 15යි 3යි 18යි. ඕනේ විදිහකට මේ තීරු එකතු කරලා බලන්න ඕන විදිහකට පේලිය එකතු කරලා බලන්න 18ක් තමයි එන්නේ. හරිද? මේවට මේ වගේ ක්‍රම තියෙනවා. හරි? එතකොට අපි මං කිව්වනේ අපි මේ සංඛ්‍යා ජාල 4 4 ඒවා කරනවා ඉස්සරහට 5 5 ඒවා කරනවා. එතකොට මේවට කරන ක්‍රම අපි කියලා දෙනවා. හරිද? එහෙනම් අපි යමු ඊළඟ එකට. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් chat එකට අනිවාර්යෙන් දාන්න. හරිද? මෙන්න තියෙනවා ගානක්. මේකට මැත්ස් කෑල්ල පුළුවන් වෙන්න ඕනද? නෑ මේක ශිෂ්‍යත්ව ළමයින්ටත් කියලා දෙන්න පුළුවන්. අමල් හා කමල්ගේ වයස්වල එකතුව 30කි. මට මේක හදලා පුතාලා දාන්න. කමල් හා නිමල්ගේ වයස්වල එකතුව 22කි. අමල් හා නිමල්ගේ වයස්වල එකතුව 28කි. තිදෙනාගේ වයස් වෙන වෙනම සොයන්න. ඔන්න දැන් ප්‍රහේලිකාවක්. හදන්න බලන්න පුතේ ওই පැත්තේ. ලස්සන ක්‍රමයක් තියෙනවා මේකට. කරන්න බලන්න. මොකක්ද වෙනව ඇත්තේ කොහොමද හදන්නේ?
මෙතන අමල් කියලා ඩයල් එකක් ඉන්නවා මම ඒ කියලා දාන්නම්. කමල් කියලා ඩයල් එකක් ඉන්නවා මම කේ කියලා දාන්නම්. ඊට පස්සේ නිමල් කියලා ඩයල් එකක් ඉන්නවා මම එන් කියලා දාන්නම්. හරිද? හදන්න බලන්න දැන්. පොඩි වෙලාවක් ඔයාලට දෙන්න. ඔහේ ඉඳලා try කරන්න. හරිද? මම නෙමේ හදන්න ඕන ගණන් පුතාලා තමයි හදන්න ඕනේ. විභාගෙ ලියන්නේ පුතාලා. එතකොට මේ වගේ ගානක් පේපර් එකට ආවොත් ඔයාලා මොකද කරන්නේ? එහෙම ෆීල් එකක් අරගෙන දැන් හදන්න. අපි බලමු මම මේ ඔයාලගේ උත්තරයක් එනකම් පුතා ඉන්නේ. එතකොට කාටවත් කම්මැලි හිතෙන්න හේතුවක් නැහැ. මොකද මං හිතනවා මේ වෙලාවේ එයාලා ගණන් හදනවා ඇති කියලා. හරිද? ඔන්න සෙනුල උත්තරය දාලා තියෙනවා නියමයි සෙනුල. ඔන්න ඔය වගේ පුළුවන් නම් නියමයි. සෙනුල උත්තරය දාලා තියෙනවා ටක් ගාලා නියමයි. මරු. එහෙනම් බලමු. අනිත් පුතාට දාන්න පුළුවන් උත්තර. try කරන්න. ඔයාලට හිතලා ගණන් දාන්නත් පුළුවන්. එහෙම කියලා කීයක් කරන්නද නේ? හදිස්සිය ආවේ නැත්නම් විභාගෙට එන්න ලොකු ගණන් එහෙම ආවොත් එහෙම. එහෙම නැත්නම් ඒක අපිට හිතා ගන්න බෑ. ඉතින් අර එකපාර එහෙම හිතෙනවා නම් ඒක වෙනම එකක්. මේකට අංක ටික එකපාර දාගන්න හිතෙනවා නම් කීයක් කියලා දාන්නද? හරි. මම මේකට මෙහෙම පියවරක් ගන්නවා. හරිද? ඒ තමයි අමල්ගේ වයසට A කියලා ගන්නවා, කමල්ගේ වයසට K කියලා ගන්නවා, නිමල්ගේ වයසට N කියලා ගන්නවා. දැන් මෙතන පොදුවේ පුතාලා ඉන්න ඕන කුමාරි උත්තරේ දාලා තිනවා නියමයි. දැන් එතකොට මම මේක පොදුවේ මම මෙහෙම දෙයක් කරනවා. මොකද්ද? මම දන්නවා අමල්ගේ වයසයි කමල්ගේ වයසයි එකතු කරාම මොකද වෙන්නේ කියලා. එතකොට මම ඒකතු කිරීම K දානවා. එයාලගේ වයස්වල එකතුව කීයද? 30යි. ඔන්න ඒක මම මෙතනින් ලියාගත්තා. වැඩේ හරිනේ. පළවෙනියට ඔන්න ඔය සිද්ධිය හරි. ඊළඟට බලනවා ආයේ මොකද්ද? කමල්ගේ නිමල්ගේ වයස්වල එකතුව දීලා තියෙනවා. කමල්ගේ නිමල්ගේ වයස්වල එකතුව දීලා තියෙනවා. කීයයි කියලා දීලා තියෙන්නේ? 22යි. ඔන්න දැම්මා. ඊළඟට මොකද්ද? අමල්ගේ හා නිමල්ගේ වයස්වල එකතුව දීලා තියෙනවා. අමල්ගේ සහ නිමල්ගේ වයස්වල එකතුව දීලා තියෙනවා. කීයයි කියලා දෙක දෙන්නේ? 28යි කියලා දීලා තියෙන්නේ. ඔන්න වැඩේ හරි. හරිද? දැන් බලමු මෙතනින් යාට මම මොකද කරන්න කියලා. මට හිතෙනවා මේ වයස් ඔක්කොම එකට එකතු කරන්න. එකතු කරාම පොඩි ලස්සන වැඩක් වෙනවා. මේක අර ඒ ගණන් හදලා එන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒවා සට ගාලා මතක් වෙනවා. මේ වයස් ටික මේ සමාන ලකුණෙන් මේ පැත්ත එකතු කරමු බලන්න මොකද වෙන්නේ කියලා. සමාන ලකුණෙන් මේ පැත්ත එකතු කරාම 28යි 22යි 50යි. 50යි 30යි 80යිනේ. ඔන්න මම ඒක දානවා. මම මොකද්ද කරේ? සමාන ලකුණෙන් එහා පැත්ත තමයි එකතු කරේ. මම පුතාලට එකක් හදන හැටි කියලා දෙනවා. එකක් හදන හැටි කියලා දුන්න ගම ඔක්කොම ටික හොයාගන්න පුළුවන්. දැන් බලමු. දැන් මේ පැත්ත එකතු කරනවා. මේ සමාන ලකුණෙන් මේ පැත්ත සෙට් එකම එකට එකතු කරන්න හදන්නේ. බලන්න. අමල්ගේ වයස දෙපාරක් එකතු වෙනවා. එහෙම එකතු කරද්දි මේ ඒ දෙකක් තියෙනවා. ඒ කියන්නේ අමල්ගේ වයස දෙපාරක් එකතු වෙනවා. අපි 2යි කියලා දාමුකෝ. එකතු කිරීම. ඊ වගේම නිමල්ගේ වයස බලන්න දෙපාරක් එකතු වෙනවා. එහෙම එකතු කරද්දි මේ නිමල්ලා දෙන්නෙක් ඉන්නවා. නිමල්ගේ වයස දෙපාරක් එකතු වෙනවා. ඒ වගේම පේනවද කමල්ගේ වයසත් දෙපාරක් එකතු වෙනවා කියලා එහෙම එකතු කරද්දි. එහෙනම් කමල්ගේ වයස දෙපාරක් එකතු වෙනවා. නිමල්ගේ වයසත් දෙපාරක් එකතු වෙනවා මෙතනදී. දැන් බලන්නකො මේක කොච්චර ලස්සන වුණාද කියලා මේ. දැන් බලන්න අපි දන්නවා මෙහෙම දෙයක්. කමල්ගේ වයසයි දෙපාරකුයි අමල්ගේ වයස දෙපාරකුයි නිමල්ගේ වයස දෙපාරකුයි එකතු කරාම 80ක් එනවා. දැන් මට මෙතනින් මෙහෙම දෙයක් කරන්න බැරිද? මේකෙන් මට බැරිද අමල්ගේ කමල්ගේ නිමල්ගේ වයස්වල එකතුව හොයාගන්න? ක්‍රමයක් නැද්ද? ඔන්න බලන්න. මේක දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? මේ තියෙන්නේ අමල්ගේ වයසත් දෙපාරක්, කමල්ගේ වයසත් දෙපාරක්, නිමල්ගේ වයසත් දෙපාරක් එකතු වෙලා. ඉතින් මේ කියන 80 දෙකෙන් බෙදුවොත් මොකද්ද වෙන්නේ? මට එනවනේ අමල්ගේ කමල්ගේ, නිමල්ගේ වයස එකතුව. 80 දෙකෙන් බෙදුවොත් 80 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
මට හිතෙනවා පුතාලට මෙතනට යනකල් සීන් එක දැන් පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරිද? දැන් මොකද වෙන්නේ? දැන් අපි බලමු. අපි දන්නවා මෙතනදී දැන් මම මේකෙන් තමයි ගේම ගහන්නේ. දැන් අපි දන්නවා මෙතන ලස්සන දෙයක් පේනවා. මේ බලන්න. කමල්ගේ යමල්ගේ වයස් වල එකතුව අපි දන්නවා. කීයද? 30යි. ඉතින් මෙතන කමල්ගේ යමල්ගේ වයස තියෙන තැනට මම 30 දා ගන්නවනේ. එකතුව තියෙන තැනට. 30යි. ඔන්න දැම්මා. ඔන්න දැම්මා. අරක එහෙම්මම 30 දාලා මෙතනට එන්න එහෙම්මම ගත්තා 40යි. දැන් බලන්නකො මේක සරලව කරන්නේ කොහොමද කියලා. දැන් මෙතනින් එහාට නිමල්ගේ වයසට 30ක් එකතු කරාම 40යි. හරිද? නිමල්ගේ වයසට 30ක් එකතු කරාම 40යි. දැන් නිමල්ගේ වයස හොයාගන්න බැරිද? නිමල්ගේ වයස 10යි. දැන් පුතා මේකෙන් ඔයාලට පුළුවන් සමස්තේම වයස් හොයාගන්න. දැන් නිමල්ගේ වයස 10 නම් අපිට පුළුවන් කෙලින්ම නිමල්ගේ මේ මෙතනට 10 දාන්න පුළුවන්. මේ 10ට කමල්ගේ වයස එකතු කරාම 22යි. 10ට කමල්ගේ වයස එකතු කරාම 22යි. එහෙනම් කමල් 12ක් වෙන්න එපාය. කමල් 12ක් වෙන්න එපා එහෙනම් කමල්ගේ වයස. ඔන්න දැම්මා. ඊළඟට බලමු මොකද්ද කියලා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ කවුද? අමල්. හරිනේ බලමු අමල්ගේ වයස හොයාගන්න. මෙන්න තියෙනවා මෙතනින් හොයාගමු. දැන් කමල් දන්නවා කීයද කියලා. මේ කමල්ට 12යි. 12කට ඒ අමල්ගේ වයස එකතු කරාම 30යි. 12ට අමල්ගේ වයස එකතු කරාම 30යි. එහෙනම් අමල්ගේ වයස එන්න ඕනේ කීයද? 18යිනේ. ඔන්න දැම්මා. ඕන්න උත්තරේ අන්තිම උත්තරේ ඔන්න. ඔන්න වයස් ටික පිළිවෙලේ තුන් දෙනාගේ. බලන්න ඒක ලස්සනට ඒ හදන විදිහ. හරිද පුතා? ඒ කියන්නේ මේක හදලා අර එක්ස්පීරියන්ස් එක ගන්න ඕන ඔයාලා. හරිද? මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් කියන්න. ඔන්න මේ පාර ටීචින් එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බා කතුරකින් කපන ගාන. හරිද? එතකොට මම දැක්කා ඒක ශිෂ්‍යත්ව විභාගෙටත් තියෙන ඒ වගේ ඒවා. හරිද? එතකොට මං ඉතින් මේක මෙන්න තෝරගත්තා. මේ වගේ එකක් තෝරගත්තා. හරිද? පහත තල රූපය පහත ආකාරයට නවා රූපේ පෙනෙන පරිදි මේ හරියෙන් කැපුවාම ලැබෙන ත්‍රිකෝණ ගාන. ඒ කියන්නේ පුතා මේක මෙහෙම නවනවා. නැමුවට පස්සේ මේ වගේ එකක් ඉතුරු වෙනවා. එයත් මේ විදිහට නමලා එකපාරට මෙතනින් කැපුවාම හම්බෙන ත්‍රිකෝණ ගාන කීයද කියලා අහනවා. උත්තරේ දාන්න බලන්න පුතාලා. කීයක් ත්‍රිකෝණ හම්බ වෙයිද? උත්තරේ දාන්න මම බලාගෙන ඉන්නේ. ඔන්න අපිට දුල්රංගේ උත්තරයක් දාලා තියෙනවා. මං ඔයාලට හැමදාම කියන්නේ IQ කියන්නේ පුතේ හිතා ගන්න බෑ. සමහරට ඔයාලා හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියන්නේ. ඒ වගේ. හරිද? අපි බලමුකෝ පුතාලා කොහොමද හදන විදිහත් බලලා එහෙම බලලා ඉවර වෙලා පොඩ්ඩක් උත්තර දාන්න කීර්ති දාලා තියෙන උත්තරයක්. මේ මං හිතනවා ඔයාලා ඔය පැත්තෙන් ෆුල් ඇක්ටිව් එකේ වැඩ කරනවා ඇති කියලා මම හිතනවා. අපි බලමු. මොකද වෙන්නේ? ඔන්න සෙනුල උත්තරයක් දාලා තියෙනවා සෙනුල. හොඳයි අපි බලමු උත්තර හරිද කියලා. මම මේ බලාගෙන ඉන්නේ උත්තර දාන ගමන් චතුරංග උත්තරයක් දාලා දෙනවා කුමාරි උත්තරයක් දාලා තියෙනවා නියමයි. බලමු අපි ඉතින්. මම මේ බැලුවේ පුතාලට කපලා පෙන්නන්න කියලා. ඔන්න මේ මිහිරංග උත්තරයක් දාලා තියෙනවා නියමයි. කපලා පෙන්නන්න කියලා බලන්න. ඒක මම මේ පොඩ්ඩක් මේ සයිඩ් එකේ ඉන්නේ. හරිද? ඔයාලා උත්තරේ දාන්න ඔයාලා බෝඩ් එකත් හොඳට පේනවා. පොඩ්ඩක් බලන්නකො පොඩ්ඩක්. හරිද? මේක ඉතින් කපලා පෙන්නන එක තරම් දෙයක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. බලමු අපි.
මෙතනදී මම ඔයාලට පොඩි තව දෙයක් කියන්නම්කෝ. ඒ කියන්නේ ඕකේ අපිට මෙන්ෂන් කරන්න බැරි සමහර දේවලුත් තියෙනවා. මෙන්ෂන් කරන්න බැරි වෙන දේවල්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ. ඒක මෙන්ෂන් කරන්න ඕනේ නැහැ අපි. මෙන්න මේ දේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ තමා පුතා මේ දැන් මෙහෙම කොල කෑල්ලක් අරගෙන මෙහෙම නැමුවට පස්සේ මෙතන මේක මෙහෙම දෙකට නමන්න නම් මේ අනිවාර්යෙන් මෙතන මේ සමචතුරස්‍රයක් තමයි මේක නමද්දී ඇවිල්ලා තියෙන්නේ. ඒකනේ මේක ලස්සනට මෙහෙම දෙකට නමලා තියෙන්නේ. හරිද? අපි බලමු නිකන්. මම නිකමට මේක නමනවා. දැන් මෙහෙම කොල කෑල්ලක් මේ පැත්තට මෙහෙම මේ දැන් මෙතන මේ තියෙන සමමිතික අක්ෂයෙන් නමුවා මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තියෙනවා. හරිනේ? වැඩේ ප්‍රශ්නයක් නෑ. ඔන්න නමුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක මෙයාලා නමලා තියෙනවා මේ පැත්තට. ඔන්න අපි ඒකත් නමමුකෝ බලන්න. ඔන්න නැමුවා. බලමු. ඔන්න නැමුවා. දැන් නමලා කපන්නේ කොහෙන්ද? මෙන්න මෙතනට මේක ඇවිල්ලා තියෙනවා. නමලා කපන්න ඕන මේ හරි මැදේ. හරි. එහෙනම් බලමු අපි. හරි. ඔන්න නමලා කපන්න ඕනේ. දැන් ඔන්න මේක දැන් මෙතනට ආවා. අපි මේ පොයින්ට් එකට ආවා. නමලා මෙන්න මෙතනින් කපන්න. දැන් කොහොමද නැමුවේ? ඔන්න මෙහෙම ගත්තා. මේක මේම මෙතනින් ඔන්න ඔහොම මේ පැත්තට නැමුවා. නමලා ඒක මෙන්න මේ මෙතන මේ ඉර දිගේ මෙහෙම නැමුවා. මෙතනට ආවා. මෙතනින් කැපුවා. හරිද? ඔන්න මේක කපන්න තමයි යන්න පුතාලා ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. මෙන්න මෙතනින් කපමු. ඔන්න බලන්න ත්‍රිකෝණ කීයක් එනවද කියලා දැන් තමයි මේ මොහොත අපි බලමු. මෙන්න බලන්න. ත්‍රිකෝණයක් ඇවිල්ලා තියෙනවා මට එකක්. ඊට අමතරව මට පොඩි ත්‍රිකෝණ දෙකක් ඇවිල්ලා තියෙනවා. ත්‍රිකෝණ පුතා තුනක් ඇවිල්ලා තියෙනවා. එකයි මෙතන මේකයි දෙකයි මෙතන මේකයි තුනයි. තුන කියන උත්තරේ සදීප දාලා තියෙනවා. නියමයි. මං කිව්වේ පුතා IQ වල වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකේ ත්‍රිකෝණ ගාන 3යි. හරිද? මේ පාර ටීචින් එක්සෑම් එකේ තිබ්බ වගේ කපන එකක්. ඉතින් මම දැක්කා මේ ශිෂ්‍යත්ව විභාගෙත් બોලේ මේ තියෙනවනේ එකක්. ඉතින් මම ඒක දැම්මා. හරිද? හරි. එහෙනම් අපි බලමුද ඊළඟ එකට යන්නද? හරි. එහෙනම් බලමු ඊළඟ එක. අපි හිටියේ මේකනේ. ඔන්න යන්න ඊළඟ එකට. තව පොඩි ගණන් ටිකක් තියෙන්නේ පුතා. අපි ඒක බලමු. මාලාට දරුවන් 5 දෙනෙකු සිටී. ඒ අතර නිවුන් දරුවන්ද වෙති. සියලුම දරුවන්ගේ වයස්වල ගුණිතය මෙන්න මෙච්චරයි. දරුවන්ගේ වයස වෙන වෙනම සොයන්න. මාලාට ඉන්නේ දරුවෝ කීයක්ද? 5ක්. ඒ අතර නිවුන් දරුවන් සිටී. වැදගත් දත්තයන්නේ. හරි. සියලු දරුවන්ගේ වයස්වල ගුණිතය 507යි. දරුවන්ගේ වයස වෙන වෙනම සොයන්න කියලා කියනවා. මොකද වෙන්නේ? හදලා බලමු. පොඩි ටයිම් එකක් දෙනවා හදන්න. ඒ ටයිම් එකේ ඇතුලේ මේ ගැටලුව හරිනම් දෙන්න ඕන විනාඩි 2ක් වගේ. ඒ ටයිම් එකේ ඇතුලේ මේක විසඳ ගන්න බැරි වුණොත් අපි පුතේ මේක කරලා බලමු. මම ඔයාලට පොඩි ඉඟියක් දෙන්නම්. මෙන්න මේකේ ලොක් එක කඩා ගන්න ප්‍රථමක සංඛ්‍යා වලින් විහිදලා ලියලා. ප්‍රථමක සංඛ්‍යා මම හිතනවා පුතාලා දන්නවා ඇති කියලා. මෙන්න මේ තියෙන සංඛ්‍යාවේ ලොක් එක කඩා ගන්න ප්‍රථමක සංඛ්‍යා වලින් විහිදවලා ලියලා. අර අපි කියන්නේ අපිට 6 ලියන්න පුළුවන් දෙවරක් 3 කියලා. ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක්. දැන් ප්‍රථමක සංඛ්‍යා දන්නේ නැද්ද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඕනම සංඛ්‍යාවක් එකෙන් බෙදෙනවනේ. එක තියමු පැත්තක. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඌ බෙදෙන්නේ උගෙන් විතරක් න ඒවා. දැන් දෙක බෙදෙන්නේ දෙකෙන් විතරයි ප්‍රථමක සංඛ්‍යාවක්. තුන බෙදෙන්නේ තුනෙන් විතරයි ප්‍රථමක සංඛ්‍යාවක්. පහ බෙදෙන්නේ පහෙන් විතරයි ප්‍රථමක සංඛ්‍යාව. හතර ගන්න බෑ. හතර දෙකෙනුත් බෙදෙනවනේ හතරට අමතරව. ඊට පස්සේ 6 ගන්න බෑ. 7 ප්‍රථමක සංඛ්‍යාවක්. 8 ගන්න බෑ. 9 ගන්න බෑ. 9 තුනෙනුත් බෙදෙනවනේ 9ට අමතරව. ඊළඟට අපි ගත්තොත් 11 ගන්න පුළුවන්. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව 13 ගන්න පුළුවන්. ඔන්න මම නිකම් ප්‍රථමක සංඛ්‍යා සෙට් එකක් ලිව්වා. මුල තියෙන ප්‍රථමක සංඛ්‍යා සෙට් එකක් ලිව්වා. පුතාලට පුළුවන් නම් මේක ප්‍රථමක සංඛ්‍යාව වලින් ලොක් එක කඩා ගන්න. හරිද? මේකේ තියෙන ලොක් එක ප්‍රථමක සංඛ්‍යාව වලින් අරගන්න පුළුවන් නම් හරියට හරි. ඒකට කරන්න ඕනේ මේක එකකට යනකම් මේක එකට යනකම් ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යන්න ඕනේ. අංක ගණිතය ගැන යම් හුරුවක් තියෙන්න ඕනේ මේ ලොක් එක කඩා ගන්න. ඒකනේ කලින් ගණන් හදලා එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ.
එහෙම තියෙනවා ඉතින්. හරිද? එහෙනම් ඔන්න පුතාලට වැඩේ බාරයි. තව ගණන් කිහිපයයි තියෙන්නේ. ඒක නිසා රැදිලා ඉන්න කියලා කියනවා. අපි ලොකු වෙලාවක් ගන්නෙ නෑ. ඉන්න ගොඩක් බෝරින් කොහොමත් සාමාන්‍ය ඩිස්ප්ලේ එකක් දිහා බලන් ගොඩක් ඉන්න බෑනේ. හෙට වැඩ තියනවා වෙන්න පුළුවන් පුතාලට. හරි. අපි බලමු. මන්නියා මෙහෙම වහගෙන නිකන් හදනවා පේනවද දන්නේ නැහැ. හරි. දැන් මොන ප්‍රථමක සංඛ්‍යාවෙන්ද මේක බෙදන්නේ? එහෙම බලාගෙන යන්න ඕනේ. මොන ප්‍රථමක සංඛ්‍යාවෙන්ද මේක බෙදෙන්නේ? ඔන්න ඔය කතන්දර ටික බලාගෙන යන්න ඕනේ. හරිද? දෙකෙන් බෙදෙන්නේ නැහැ කියලා ෂුවර්. ඒ කියන්නේ 507 දෙකෙන් බෙදෙන්නේ නැහැනේ. ඊළඟට එහෙනම් තුනෙන් බෙදලා බලනවා බෙදෙනවද කියලා. තුනෙන් බෙදුවාම මෙන්න මේ වගේ තැනකට එනවා. මේක තුනෙන් බෙදුවාම 169 කියන තැනට එනවා. දැන් ගණන් පට්ටෙට පුළුවන් නම් 169 කියන එක්කෙනා තේරෙන්න ඕනේ. පහේ يعني තුනෙන් බෙදන්න බෑ ලොයෙත්. දෙකෙන් බෙදෙන්නෙත් නෑ. පහෙන් බෙදන්න බෑ. හතෙන් try කරලා බලන්න බෑ. 11න් try කරලා බලන්න බෑ. 13න් බෙදෙනවා. 169 13 වරක් 13 කියලා ගොඩක් දුරට O level ගණන් කරලා තියෙනවා නම් ලොකු අදහසක් තියෙනවා ඒක ගැන. එතකොට 163 13න් බෙදුවම 169 13න් බෙදුවම 13යි. හරිද? 13 ආයෙ බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව 13ම තමයි. ආයෙ වෙන ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. මෙන්න 507 ලොක් එක කැඩුවා. දැන් මම මේක සයිඩ් එකේ ලියනවා. 507 ලොක් එක කැඩුවා. මේ හරි ඉන්ට්‍රෙස්ට් මේවා. ඒ කියන්නේ ඔන්න 507 ලොක් එක කැඩුවා ප්‍රථමක සංඛ්‍යාව වලින්. කැඩුවේ කොහොමද? මෙන්න මේ සයිඩ් එක. දැන් මේ සයිඩ් එකේ තියෙන ප්‍රථමක සංඛ්‍යා තියෙනවනේ. අන්න ඒ ටිකේ ගුණිතය විදියට 507 ලියන්න පුළුවන්. කොහොමද? 3 ගුණ කිරීම මේ 13 ඒවා තියෙනවා දෙකක් මේ. 13 ගුණ කිරීම 13. දැන් මොකද වෙන්නේ? දැන් මේක නියමට තියනවා. දැන් මේ ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට විහිදවල ලියලා මේක දිග ඇරලා අකුල්ල තිබ්බ එක දිග ඇරලා දැන් මේක ලස්සනයි. දැන් අපිට පේනවා මෙතන 3යි තියෙන්නේ යා කියන්නේ. එතන වයස් 3ක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ එක පුතෙක් මෙයා මේ වයස කියලා බැලුවොත් ඔන්න නියුන් දරුවොත් ඉන්නවා ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුතාලා 5 දෙනෙක් ඉන්නවා කියන නිසා මම මේකට හානියක් නොවෙන්න මේ වගේ වැඩක් කරනවා. කිසිසේත්ම මේ ගුණිතයට හානියක් වෙන්නේ නැහැ. එක වගේ එකකින් ಗುಣ කරොත් එයාමනේ. දැන් 507 එකෙන් ಗುಣ කරොත් එයාමනේ. ඒක නිසා එක් පාරක් එකෙන් ಗುಣ කරනවා. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියන නිසා දැන් දරුවෝ 4ක් හරි 5ක් වෙන්න තව එකකින් ಗುಣ කරනවා. හරිද? දැන් බලන්න වෙන්න දේ ලස්සනට මේ ඔන්න 507 මෙන්න මේ ගුණිතයෙන් එනවා. ඒ වගේම නිවුන් දරුවෝ ජෝඩු දෙකක් ඉන්නවා. ඒ කියන්නේ මේ දරුවන්ගේ වයස් තමයි අවුරුදු 1 දරුවෝ දෙන්නයි අවුරුදු 13 දරුවෝ දෙන්නයි අවුරුදු 3ක දරුවෙකුයි ඉන්නවා. ඔන්න උත්තරේ. මෙන්න තියෙන උත්තරේ පුතාලා අනිවාර්යෙන් තරග විභාග ලියනවා නම් ප්‍රථමක සංඛ්‍යා නම් ලොවේ දැනගන්නම ඕන දෙයක්. මේ ආසිත ගණනය කිරීම කරන්න ගොඩක් එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ගණන් වලට අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් මේ ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. මොකද සටහන් කරගන්න අද අවශ්‍ය නැහැ. අපි වල අපි කරන සිලබස් එක අපි ඒක කරන්නේ කොහොමද සියල්ල පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. සහ අපි ඒව කරන දවසට ඔයාලට ඊළඟ දවසේ ඉඳලා සටහන් පොතක් අරගෙන එන්න පුළුවන් පන්තියට. ඇවිල්ලා ඒ වාඩි වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? එහෙනම් බලමු ඊළඟට. මම යනවා ඊළඟ එකට. මෙන්න මේක ටීචින් එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බා. මම ඊට කලින් මේකේ වීඩියෝ එකක් දාලා තිබුණා. මල්ලක සුදු කළු රතු බෝල 4 බැගින් ඇත. එම මල්ලෙන් අහඹු ලෙස අත දමා නිශ්චිතවම එකම පාට බෝල දෙකක් ගන්න මල්ලට අවම වශයෙන් කී වාරයක් අත දාන්න ඕනද? නිශ්චිතවම එකම පාට බෝල දෙකක් ගන්න. මේ අහන්නේ නිකන් නිකමට නෙමෙයි. දැන් නිකමට නම් අත දාපම දෙපාරක් අත දාද්දිත් එක පාට බෝල දෙකක් එන්න පුළුවන්.
මෙතනද ගණිතානුකූලව සම්භාවිතාවට අනුව නිශ්චිතවම. ඒ කියන්නේ එක ගානක් තියෙනවා. ඒ ගාන ගත්තාම නිශ්චිතවම එකම පාට බෝල දෙකක් එනවා. කරන්න බලන්න උත්තරේ දාන්න බලන්න. බෝල හතර හතරලු තියෙනවා. අපිට ඒක එච්චර අදාළ වෙන්නේ නැහැ හැබැයි. හතර හතරලු තියෙන්නේ. මේකෙන් 4යි, මේකෙන් 4යි, මේකෙන් 4යි. හරිද? මොකද හිතෙන්නේ? ඔන්න අපිට උත්තර ඇවිල්ලා තියෙනවා. උත්තරේ ඇවිල්ලා තියෙනවා. මිහිරංග දාලා තියෙනවා, තරිඳු දාලා තියෙනවා, සදීප දාලා තියෙනවා, රවි දාලා තියෙනවා. මම හිතන්නේ ඔයාලා මේ ප්‍රශ්නෙට වෙන්න ඕනේ පුතා උත්තර දැම්මේ. ඔයාලා මොකද හිතෙන්නේ? මේ ගාන අපි මොකක්ද? අපි මේ ගාන හදන්නේ අපි තමා ලෝකේ ඉන්න අවාසනාවන්තයම කියලා හිතලා. හරිද? ඒ කියන්නේ මෙතනදී තියෙන රූල් එක තමයි මල්ලට අත දාලා මම එකපාරක් අත දාලා එක බෝලයයි මට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියන්නේ මම මේක බලාගෙනත් මේ මල්ල දිහා බලාගෙන නෙමෙයි අහඹු විදිහට අත දාලා ඔහොම ගන්නවා. ඒ ගන්නකොට හිතන්නකො මට අරමුණක් තියෙනවා. මගේ අරමුණ තමයි පුතාලා මල්ලට අත දාලා එකම පාට බෝල දෙකක් ගන්න එක. ඉතින් හිතමුකෝ මම පට්ට අන්ලකි අවාසනාවන්ත පොරක්. ඒක නිසා මම ඉස්සෙල්ලාම මල්ලට අත දානකොට මට එනවා සුදු බෝලයක්. දැන් අපි එහෙම හිතමුකෝ. සුදු බෝලයක් ආවා කියලා. හරිද? දැන් මම මොකද කරන්නේ? මගේ අපේක්ෂාව තමයි මල්ලට අත දාලා එකම පාට බෝල දෙකක් ගන්න එක. දැන් මගේ අපේක්ෂාව තමයි ඊළඟ පාරක් සුදු බෝලයක් එන්න කියලා අත දැම්මට මගේ අවාසනාවට එන්නේ කළු බෝලයක්. හරිද? ඊළඟට මොකද වෙන්නේ? ඊළඟ පාරත් මං මල්ලට අත දානවා. දැන් කමන්නේ. හරි කමන්නේ. එක්ක මට සුදු බෝලයක් වරෙන් නැත්තම් කළු බෝලයක් වරෙන් කියලා මම මල්ලට ආය අත දානවා. මම මාරා වාසනාවන්ත පොරක්. ඔයාලත් එහෙමත් දන්නේ නැහැ. අත දාපු ගමන් මොකද වෙන්නේ? මගේ කරුමෙට එන්නේ රතු බෝලයක්. දැන් මට ඊළඟ පාර කොහොම මල්ලට මොන විදිහටම කවලම් කරලා නෙමෙයි කොහොම ගත්තත් මට එකම පාට බෝල දෙකක් ඊළඟ පාර ගද්දි එනවා. හරිද? කොහොමද එන්නේ? ඊළඟ පාර ගද්දි සුදු බෝලයක් ආවත් අවුලක් නැහැ. ඇයි සුදු දෙකක් තියෙනවනේ එතකොට අතේ. ඊළඟ පාර අත දානකොට කළු බෝලයක් ආවට අවුලකුත් නැහැ. එතකොට කළු බෝල දෙකක් එනවනේ. ඊළඟ පාර අත දාද්දි රතු බෝලයක් ආවට ගැටලුවකුත් නැහැ. මොකද රතු බෝල තියෙනවනේ රතු ඈ. ඔන්න රතු. එතකොට එහෙනම් එකපාරක් අත දැම්මා, දෙපාරක් අත දැම්මා හරි ගියේ නෑ, තුන් පාරක් අත දැම්මා හරි ගියේ නෑ, හතර පාර අත දානකොට ෂුවර් ඇන් ෂොට් අනිවාර්යෙන් මට එකම පාට බෝල දෙකක් එනවා. ගණිතානුකූලව නිශ්චිතවම කියන්න පුළුවන් මේ මල්ලට හතර පාරක් අත දැම්මොත් ඔන්න කීර්ති උත්තරයක් දාලා තිනවා, සචින් උත්තරයක් දාලා තිනවා නියමයි. නිශ්චිතවම ගණිතානුකූලව කියන්න පුළුවන් පුතාලා මල්ලට හතර පාරක් අත දාද්දී අනිවාර්යෙන්ම එකම පාට බෝල දෙකක් ෂුවර් එකටම එනවා කියලා. හරිද? ඉතින් සරල දේවල් මේවා. ඉතින් අපි දැන් ගන්න ඕනේ මෙහෙම දැන් ඒ කියන්නේ මේ මෙතනදී නම් ඔයාලා කෙටි ක්‍රමයක් හදාගත්තා. හැකි පාට ගානට තියෙන පාට ගානට එකක් එකතු කරා නම් හරියි. පාට තුනක් නේ තියෙන්නේ. ඒකට එකක් එකතු කරා නම් හරි. මම කියන්නේ මේක ලොජික් එකෙන් ගන්න කියලා කෙටි ක්‍රම ගොඩක්ම හදාගන්න යන්නත් එපා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය තැන් තියෙනවා කෙටි ක්‍රම නෑ කියන්නේ. ඊළඟට දිග ප්‍රශ්නයක්. ප්‍රශ්නේ දිගයි පොඩි වටයක් යවනවා. වටයක් යවුවට මේ වගේ ප්‍රශ්න තමයි මෑත කාලේ ආවේ. වටයක් යවනවා දිග ප්‍රශ්නයක් දීලා. මේක කියවලා උත්තරේ දාන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මට නම් පුතා මේක කියවන්න පොඩ්ඩක් කම්මැලි දැන්. ඔයාලා කියවන්න මේක. ප්‍රශ්නේ මං හිතන්නේ ඔයාලට හොඳට පේනවා. කියවලා පොඩි වටයක් යවනවා. පුළුවන් නම් වටේ යන්න නැතුව හරි උත්තරේට යන්න. මොකද හිතෙන්නේ? මල්ලක තියෙනවා සුදු, කළු, කහ, නිල් බෝල. නිමල්, කමල්, අමල් හා බිමල් මේ මල්ලට අත දාලා මල්ල දෙස නොබලා බෝලය බැගින් ගන්නවා. නිමල් හා කමල්ට කහ පාට බෝල හම්බුණාලු. ඊළඟට අමල්ට කළු බෝලයකුත් බිමල්ට සුදු බෝලයකුත් හම්බුණාලු. මල්ලේ කහ බෝල දෙකක් තිබුණු අතර කළු බෝල තිබුණේ එකක් පමණි. සුදු බෝල ඇත්තේ හතරකි. නැවත මල්ලට පෙර පරිදි මත දමා හතර දෙනාම එක බෝලය බැගින් ගත් විට එකම පාට බෝල දෙකක් අතර ගැනීමට හැකිවන්නේ කාහටද? කාට කියලාද හිතෙන්නේ? තව ප්‍රශ්න හතරයි තියෙන්නේ. අපි ඒක අපිට ටට්ටක් ගාලා කරන්න පුළුවන් පුතා. ඉතින් කරමු මේක.
ඔන්න නිස්සලි උත්තරයක් දාලා තිනවා නියමයි. උත්තරේ හරි පුතා මරු. අන්න ඒව ටච් එකේ ඉන්න ඕනේ. මරු. හරියටම ටච් එකේ හිටියොත් වටයක් යන දෙයක් නෑ වාල්ට. ප්‍රශ්නයක් හිතන්නකෝ දැන් මේකට විනාඩි 2යි දෙන්නේ කියලා. දෙක විනාඩි 2ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ විනාඩි 2 ඇතුලේ රක් ගාලා මේක කියවලා මේකේ ප්‍රශ්නේ निराකරණය කරගෙන උත්තරේ ගන්න ඕනේ ඉතින්. හරිද? එහෙනම් බලමුද අපි නිකන්. මල්ලක කළු සුදු හා නිල් බෝල ඇත. නිමල් කමල් අමල් බිමල් ඔන්න බෝල ගන්නකොට මොකද වුනේ? නිමල්ටයි කමල්ටයි මම නිකන් ලියනවා පළවෙනි පාර වෙච්ච දේ. අපි නිකන් බලමුකෝ. නිමල් ඒ වගේම කමල් අත දාලා බෝල ගන්නකොට මෙතන ඉන්න පුද්ගලයෝ ටික ලියාගමුකෝ. නිමල් ඉන්නවා කමල් ඉන්නවා ඊට අමතරව කවුද ඉන්නේ ආයේ? නිමල් ඉන්නවා කමල් ඉන්නවා අමල් ඉන්නවා ඊට අමතරව බිමල් ඉන්නවා. හරිද? ඔන්න දැන් බලමු. මෙන්න මේ සෙට් එකේ ඉන්නවා. මේ නිමල්ටයි කමල්ටයි කහපාට බෝල තමයි ෆස්ට් ටයිම් අත දානකොට ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මේ දෙන්නට කහපාට බෝල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉන්න කවුද? අමල්ට කළු බෝලයක්ලු හම්බුනේ. මෙයාට හම්බුණාලු කහපාට බෝලයක් බිමල්ට. කහපාටද සුදු පාටද? සුදු පාට එකක්. මෙයාට හම්බ වෙනවා සුදු පාට එකක් බිමල්ට. දැන් මේකේ මෙතන මෙහෙම එකක් කියනවා. හරි අපි බලමු. මෙහෙම යනකොට කියන්නේ තව පාරක් මේ මල්ලට මෙයාලා අත දාද්දී එකම පාට බෝල දෙකක් හම්බෙන්නේ කාටද කියලා. ඔන්න දැන් බිමල් කියලා ඔන්න තරිඳුත් දාලා තියෙනවා. මේකේ ලොකු සීන් එකක් නෑ පුතා. ඔයාලා හොඳට බලන්න. කහ බෝල දෙකයිලු තියෙන්නේ. දෙකයි නම් තියෙන්නේ. ඉතින් මේ දෙන්නට ඒ දෙක ගියාම ආයේ කහ පාට බෝලයක් ගන්න බෑනේ. දැන් මෙයාලා එකම පාට බෝල දෙකක් ගන්න නම් මෙයාට කහ බෝලයක් ආයෙ ගන්න වෙනවා. ගන්න බෑනේ. තිබ්බ කහ බෝල දෙක මේ දෙන්නට බෙදිලා ගිහිල්ලා. ඊට පස්සේ අමල්ට මොකද වෙන්නේ? අමල් ගත්ත කළු බෝලයක් අරන් තියෙන්නේ. එතකොට කළු බෝල එකයිලු මල්ලේ තියෙන්නේ. ආයේ කළු බෝල එකක් ගත්තොත් තමයි මෙයාට එකම පාට බෝල දෙකක් හම්බෙන්නේ. එතකොට අමල්ටත් ආයේ එකම පාට බෝල දෙකක් ගන්න බෑ. හරිද? එහෙනම් සුදු බිමල්ට හම්බුනේ සුදු බෝල තියෙනවා 4ක්. එතකොට තව ඕනම වෙලාවක බිමල්ට අත දාපුවම සුදු බෝලයක් එන්න පුළුවන්. එහෙනම් මේකේ උත්තරේ තමයි පුතා බිමල්. හරිද? බිමල් තමයි උත්තරේ. ඔන්න බිමල් තමයි උත්තරේ. හරිද? එහෙනම් බලමුද ඊළඟ එකට. යන් ඔහම ඩබල් එකේ ඊළඟ එකට අපි ටක් ගාලා කරමු වැඩේ. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න තියෙනවා. තව ප්‍රශ්න අපිට පොඩ්ඩයි තියෙන්නේ පුතා රැඳිලා ඉන්න. ඊළඟට තියෙනවා මෙහෙම. පැයට කිලෝමීටර් 72ක වේගයෙන් B දෙසටත් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් B A දෙසටත් එකම මොහොතේ පැමිණෙයි. ඔවුන් එලෙස පැමිණීමට පෙර එකිනෙකා එලෙස පැමිණීමට පෙර කියලා තියෙන්නේ එලෙස පැමිණෙන විට කියලා හිතා ගන්නකො. ඒ කියන්නේ එයාලා එහෙම එනකොට එයා එකම වෙලාවෙ එයාලා එනවා. එලෙස පැමිණෙන විට. එකම වෙලාවෙ තමයි එයාලා එන්නේ. හිතන්නකො එලෙස පැමිණෙන විට මම නිකන් පැමිණෙන කියලා දාන්න. එලෙස පැමිණෙන විට එකිනෙකා අතර තිබූ දුර වන්නේ පැමිණීමට පෙර ඒක හරි. ඒක එහෙමම තියෙන්න ඕනේ. එලෙස පැමිණීමට පෙර එයාලගේ එකිනෙකා අතර දුර තිබ්බේ මීටර් කීයද බලමු 90යිලු. හරිද? ඔන්න ඒක දාගත්තා. මීටර් 90යිලු තිබ්බේ. ඕන් එකිනෙකා හමු වීමට ගතවන කාලය දාන්න බලන්න උත්තරේ. දැන් හිතන්නකෝ මේ A කියලා කෙනෙක් ඉන්නවා. සරල සීන් මේවා තියෙන්නේ. B කියලා කෙනෙක් ඉන්නවා. මෙයා එනවා එනවා B පැත්තට පැයට කිලෝමීටර් 72ක වේගයෙන්. පොඩි සින්කෝන්ස් ටිකක් තියෙනවා. ඒ ටික දැනගත්ත ගමන් මේක පුළුවන්. ඊළඟට B එනවා A ගේ පැත්තට එකම වෙලාවෙ මේ දෙන්න ගමන ස්ටාර්ට් කරන්නේ පැයට කිලෝමීටර් 36ක වේගයෙන්. මෙහෙම එන මේ දෙන්න අතර දුර තිබ්බේ මීටර 90යිලු දෙන්න අතර දුර තිබ්බේ. දැන් අහනවා මේ දෙන්න එකිනෙකා හමු වෙන්න කොච්චර වෙලා යනවද කියලා තමයි අහන්නේ. පුතාලා කරන්න බලන්න. උත්තරේ දාන්න බලන්න. ඔන්න නිසලි උත්තරයක් දාලා තිනවා නියමයි. මරු. උත්තරේ හරි පුතා. නියමයි. මේකේ පොඩි සිද්ධි ටිකක් තියෙන. ඒ ටික ගලපගත්තා නම් හරි. ටට්ටක් ගාලා. මං විනාඩි 2ක් විතර දීලා මම මේ කතා කරන්නම් පුතා. පොඩි වෙලාවක් දීලා මම මේ කතා කරන්නම් ඔයාලට.
ඔන්න ෂයෝමි කියන එකෙන් ඉන්න පුතා දාලා තිනවා වෙලාව නියමයි. මරු. නියමයි. මොකද වෙන්නේ කියලා බලමු අපි. පටන් ගමු වැඩේ අපි. පුතා මෙතනදී හොඳම දේ තමයි මේ පැයට කිලෝමීටර් කියලා තියෙන එක මේ දිග මීටර වලින් දීලා තියෙන නිසා තප්පරයට මීටර කරන එක. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 72 කියන්නේ සරලවම පැයකදී කිලෝමීටර් 72ක් යනවා කියන එකනේ. හරිද? එතකොට මේක සරලවම තප්පරයට මීටර කරොත් හිතන්නකෝ මේ AB කියන්නේ වාහන දෙකක් කියලා නැත්තම් ඉතින් මෙච්චර වේගෙන් යන්න බෑනේ. හරි. අපි හිතමු මෙහෙම පැයට කිලෝමීටර් 72 කියන එක. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් කියන එක තප්පරයට මීටර කරන්න 18න් 5න් ගුණ කරන්න පුළුවන්. 18න් 5න් කියන එකෙන් ගුණ කරාම පැයට කිලෝමීටර් තප්පරයට මීටර වෙනවා. ඒක සරල තියරියක් තියෙන්නේ. හරිද? එතකොට අපි බලමු මේක තප්පරයට මීටර කීයද කියලා. සාමාන්‍යයෙන් මේක මෙහෙම ගුණ කරන්න හේතුව තමයි කිලෝමීටර් මීටර කරන්න 1000න් ගුණ කරනවා. ඊට පස්සේ තප්පර කියන්නේ පැය තප්පර පැයකට තියෙනවා තප්පර 3600ක්. එතකොට ඒ සීන් එකත් එක්ක මේක එන්නේ මේක අපි පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සරහට මේ කැටගරි කතා කරද්දි දැනට මතක තියාගන්න මෙන්න මේක පැයට කිලෝමීටර් කියන එක 18න් 5න් ගුණ කරාම තප්පරයට මීටර වෙනවා. දැන් මට මෙතන මෙහෙම සුළු කිරීමක් කරන්න පුළුවන්. මේ 18ට 18 ඒවා 1යි 72ට 18 ඒවා පුතා 4යි. හරිද? 4 වරක් 5 20යි. මේක ඇවිල්ලා තප්පරයට මීටර කරොත් තප්පරයට මීටර 20යි. හරිද? දැන් මෙයාගේ එක තප්පරයට මීටර කරොත් ඒකත් අපි 36 18න් 5න් ගුණ කරනවා. සරලයි 18ට 18 ඒවා 1යි මට එලකිරි වගේ පේනවා 36ට 18 ඒවා 2යි. දෙවරක් 5 10යි. ඔන්න මේක තප්පරයට මීටර කරාම වෙච්චි වැඩේ. දැන් බලන්න මෙයා යනවා තප්පරයට මීටර 20කින් මේ පැත්තට මෙයා එනවා තප්පරයට මීටර 10කින් මේ පැත්තට. දෙන්නම තප්පරයට මීටර කීයක් දුවනවද? මෙයා තප්පරයට 20ක් යනවා මෙයා තප්පරයට 10ක් එනවා දෙන්නත් එක්ක එකතු වෙලා තප්පරයට මීටර 30ක් යනවා. දෙන්නත් එක්ක එකතු වෙලා තප්පරයට මීටර 30ක් යනවා. සරලයි සිද්ධිය. දෙන්නත් එක්ක එකතු වෙලා තප්පරයට මීටර 30 නම් යන්නේ මීටර 90ම යන්න කීයක් යනවද? ඒ කියන්නේ මේ දෙන්න මීටර 90 කම්ප්ලීට් කරපු ගමන් දෙන්න හම්බ වෙනවා. මීටර 90 කම්ප්ලීට් කරපු ගමන් දෙන්න හම්බ වෙනවා. හරිද? එතකොට මෙයාලා තප්පරයට මීටර 30ක වේගෙන් නම් යන්නේ මීටර 90ක් යන්න තප්පර කීයක් යනවද? තප්පර යන්න ඕන 3යි නේ. තප්පර 3කින් මීටර 90 මේ දෙන්න යනවා. එහෙනම් තප්පර 3කින් මොකද වෙන්නේ? මේ දෙන්න හම්බ වෙනවා පුතා. තප්පර 3කින් මේ දෙන්න හම්බ වෙනවා. මම 3යි s කියලා දාන්න නැත්නම් තප්පර 3යි කියලා දාමු අපි ඒකට. තප්පර 3යි. තප්පර 3කින් මේ දෙන්න මුණ ගැහෙනවා. හරිද? ඔන්න සරලව ඒක. හරි. ඊළඟට බලමු අපි මේ කැටගරි එක කතා කරනකොට අපි මේවා ඊට වඩා පුළුල්ව කතා කරමු. හරිද? ඊළඟට බලමු ඊළඟ එක. රවුම් මේසයක වාඩි වී සිටින පුද්ගලයන් පිළිවෙලින් අංක කර ඇත. එහි දෙවනියාට ඉදිරියෙන් හරියටම 15 වෙනියා ඉන්නවලු. දෙවනියාට ඉදිරියෙන් 15 වෙනියා ඉන්නවලු. මේසේ වාඩි වී සිටින මුළු පිරිස කීයද? දාන්න බලන්න. රවුම් මේස ගණන්. දාන්න බලන්න. මේකට පොඩි ක්‍රමයක් තියෙනවා. කට්ටිය සාමාන්‍ය රවුමට වාඩි වෙලා ඉන්නවලු ඉතින්. මේස එක. පිළිවෙලට අංක කරාම දෙවනියට ඉස්සරහින් ඉන්නවලු 15 වෙනියා. හරියටම දෙවනියට ඉදිරියෙන් 15 වෙනියා ඉන්නවලු. නියමයි අපිට උත්තර නම් එනවා අපි බලමු. කීර්ති උත්තරයක් දාලා තියෙනවා. අපි බලමු පුතාලගේ උත්තර මොකද වෙන්නේ කියලා. ටිකක් හිතලා දාන්න බලන්න. බලමු පුතාලා උත්තර දානකම් මම මේ බලාගෙන ඉන්නේ. නියමයි තරිදු උත්තරයක් දාලා තියෙනවා මරු. තරිදු උත්තරයක් දාලා තියෙනවා නියමයි. සමහර උත්තරවල පොඩි අවුල් තමයි තියෙන්නේ. මෙතනදී හොඳම දේ තමයි මේ වගේ වෙලාවට පුතාලා මෙන්න මේ වෙනිය දෙක අඩු කරන්න. මෙයාට ඉදිරියෙන්නේ මෙයා ඉන්නේ. මේ වෙනියාවල් දෙක අඩු කරගන්න. මම දැන්ට සරල ක්‍රමයක් කියලා දෙන්න. ඒවා වෙන්නේ කොහොමද කියලා පස්සේ කතා කරමු. හරිද?
වෙනියාවල් දෙක අඩු කරා. 15 වෙන් දෙයක් ගියාම 13යි. මෙන්න මේක ಗುಣ කරන්න දෙකේ. එතකොට එනවා මේසෙ වටේ කී දෙනෙක් ඉන්නවද කියලා. 13 වරක් දෙක 26යි. කෙලින්ම අඩු කරන්න මේ වෙනියාවල් දෙක අඩු කරාම 13යි. ඒක ಗುಣ කරන්න දෙකෙන්. එතකොට මේසෙ වටේ කී දෙනෙක් ඉන්නවද කියලා එනවා. මේසෙ වටේ සිටින මුළු පිරිස වටනේ. නියමයි. උත්තරයක් එනවා ඔන්න ඔහම. අපේ පුතාලා උත්තර මම හිතන්නේ කවුරුත් දාලා නැහැ මම හිතන්නේ හරි උත්තරේ. මේවට අපි කියනවා රවුම් මේස ගණන් කියලා පුතා. හරිද? දෙවනියාට ඉදිරියෙන් 15 වෙනියා ඉන්නවා. මේකෙන් දෙයක් අඩු කරාම 13යි. වෙනියාවල් දෙක අඩු කරා දෙකෙන් ගුණ කරා. සරලයි සිද්ධිය. හරිද? එහෙනම් බලමු ඊළඟ එක. යමු අපි ඊළඟ එකට. ඊළඟ එකේ තියෙන්නේ මාර ඉන්ටරෙස්ටිං වැඩක්. පුතාලා මෙන්න මේකේ ඔයාලට ගැළපෙන නම්බරේ හොයාගන්න ඕනි. මෙන්න මේක. හරිද? ඔන්න බලන්න. මේකේ ගැළපෙන නම්බරේ ඔයාලා හොයාගන්න ඕනේ. C ට ගැළපෙන්නේ කවුද? B ට ගැළපෙන්නේ කවුද? A ට ගැළපෙන්නේ කවුද කියලා හොයන්න ඕනි. හොතර බලන්න C ට එන නම්බරේ කවුද? මේ ටික එකතු කරාම මේ. ඒ කියන්නේ මෙන්න මේ A ට B ට C ට නම්බරයක් දැම්මොත් නම්බර්ස් තුනක් දැම්මොත් ඒ ටික පිළිවෙලට එකතු කරාම මේ C ට දාපු නම්බර්ස් තුනම එකතුවක් විදිහට එනවලු. දැන් උදාහරණයක් විදිහට C ට 2 දැම්මොත් ඔයාලා 2යි 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 ඔහොම මෙතනට එනවලු 222ක එකතුවක්. හරිද? කරන්න බලන්න වැඩි. A ට B ට C ට නම්බරේ හොයාගන්න බලන්න. මේක පොඩි ඉන්ටරෙස්ටිං වැඩක්. හරිද? පොඩ්ඩක් නිකන් ඉන්ටරෙස්ට් වැඩක් මේක. කරන්න බලන්න. මොකද හිතෙන්නේ? කරන්න බලන්න පුතාලා. මොකද හිතෙන්නේ? කවුරු දැම්මොත් හරිද? C ට නිකන් බිඳුව වගේ දැම්මොත් ගැලපෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම බිඳුවයි බිඳුව බිඳුව එකතු කරාම ඒත් බිඳුවයිනේ. හැබැයි වැඩේ තියෙන්නේ මුළු එකතුවත් බිඳුවක් වෙනවනේ එතකොට. එතකොට C ට බිඳුව දාගන්න බෑ. නිකන් මම දැම්මොත් 5 වගේ නිකන් C ට 5 දානවා. හැබැයි ඔයාලා එතනින් එහාට දාගන්න ඕනේ. C ට නිකන් 5 5 5 දාලා බලනවා. ඒ කියන්නේ අපි මම මෙතන හදන්නම්කෝ ඒක. C කියන තැනට මම 5 5 5 දානවා. නියමයිනේ 5 5 5 දැම්මොත් මෙතනට 15යි. අපි කොහොමද 15ම දාන්නේ නැහනේ. 5 දාලා ඉවරලා එකක් එහාට අරන් යනවනේ. මෙතනින් එහාට මොකක් වෙනව නැද්ද? පුළුවන් නම් නම්බර්ස් ටික හොයාගන්න බලන්න පුතාලා. එතනින් එහාට මොකක් වෙනව නැද්ද? කොහොමද මොකද්ද දාන්නේ? ටිකක් හොයන්න ඕනේ ඉතින් ටිකක් try කරලා නේ. විනාඩි දෙකක් වගේ අරග කියන්නේ විනාඩි දෙකකින් වගේ ඔක හදන්න පුළුවන් වෙනවා ඉතින් වාගයක් ආපුවා. අර මැක්ස් ස්කිල් හොඳට තියෙන්න ඕනි. ඒකයි මම කියන්නේ ඒවා අනිවාර්යෙන් අපි හදන්න ඕනි කියලා. ඒ කෝස් එකෙන් අපි මේ පාර ඒවා හදනවා පුතා. හරිද? මම හිතනවා මෙහෙම. මෙතනටත් 5ක් එන්න නම් හොඳම දේ තමයි මෙතනින් එකක් මේ පැත්තට එනවනේ. හරිද? 8 වගේ දැම්මොත් මෙතනට 8යි 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 දැම්මොත්. මොකද බීට දාන ඉලක්කම මේ විදිහට මේ තුන් පාරක් දාන්න තියෙනවා. ඔන්න දැම්මා. දාපුවම මේ 8යි 8යි 16යි 16යි 8යි 24යි අර පැත්තෙන් එන එකයි 25යි 25න් 5 දැම්මා. මරුනේ. එහා පැත්තට යනවා දෙකක් එතකොට. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ලොවෙත් ඒට කවුද දාන්න ඕනි කියලා. මෙතනට 5ක්ම එන්න එපාය දැන් අනිවාර්යෙන්. එහෙනම් ඒට එක දැම්මොත් ගොඩනේ. නේ? 1යි 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 3යි අර පැත්තෙන් එන 2යි 5යි. ඔන්න ලස්සනට එනවා. මෙන්න ඒට එන එක්කෙනා. මෙන්න බීට එන එක්කෙනා. මෙන්න සීට එන එක්කෙනා. ඔන්න ලස්සනට අපි හදාගත්ත වැඩේ. ඔන්න අපිට තරිඳු දාලා තියෙන උත්තරේ නියමයි හදලා. පටස් ගාලා දාලා තිනවා. මරු. සුපිරි. හරිද? ඊළඟට ෆයිනල් අපි අන්තිමකට යමු. මොකද වෙන්නේ? ඒ නැගෙනහිරට මීටර් 40ක් ගොස්. නැගෙනහිරට. ඒ නැගෙනහිරට ගියාලු මීටර් 40ක්. ගිහිල්ලා මෙතනින් ගමන් පටන් අරගෙන එතෙන් සිට දකුණු දෙසට මීටර් 30ක් ගොස්. දකුණු දිහාවට මීටර් 30ක් යනවා. දකුණ මේ පැත්තටනේ. ඔන්න මීටර් 30ක් යනවා. ගිහිල්ලා එයා නතර වෙනවලු. ගිය පසු නතර වේ. ආරම්භක ස්ථානයේ ඉඳලා දැන් ඒකේ ආරම්භක ස්ථානයේ දැන් ඒ ඉන්නේ මෙතනනේ. ආරම්භක ස්ථානයේ ඉඳලා ඒ ගමන ආරම්භ කරේ මෙන්න මෙතනටනේ. තියෙන කෙටිම දුර. කීයද? අන්න තරිඳු දාලා උත්තරේ නියමයි. නිසලි උත්තරේ දාලා මරු. මං හිතන්නේ ඔයාලට පයිතගරස් පේනවා ඇති මේකේ.
අනිවාර්යෙන් පයිතගරස් තේන්න ඕනේ. ඉස්කෝලේ යන කාලේ පුතා කියනවා නේද පයිතගරස් ටික කියලා එකක් තියෙනවා කියලා. ඉස්කෝලේ යන කාලේදී කියනවා පයිතගරස් ටික කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මූලිකවම මේ පයිතගරස් කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් පයිතගරස් කියපු ඒවා කියන්නේ අපේ මැච් පන්තියක්ම නෙවෙයිනේ යන්නේ. එතකොට සරලවම මේ පයිතගරස් කියලා තියෙනවා මෙන්න අපි පයිතගරස් කියපු එකෙන් සංක්ෂිප්තයක් අපි අරන් තිනවා. පයිතගරස් කියපු එක නෙමෙයි මම මේ කියන්නේ. පයිතගරස් කියපු එකෙන් සංක්ෂිප්තයක් විදිහට පයිතගරස් ටික කියලා එකක් එනවා. මේ මෙතන දැන් එන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන ඍජු කෝණයක් තියෙන්නේ. දැන් අහන්නේ මෙතනilla මෙතනට දුර. දීලා තියෙන්නේ මේ දෙක. පයිතගරස් කියලා තියෙනවා කියලා තියෙන එකෙන් අපි සංක්ෂිප්තයකට එළඹිලා තියෙනවා. පයිතගරස් ටික කියලා જાතියක් තියෙනවා. එකක් තමයි 3 4 5 කියන ටිකේ. ඒ කියන්නේ මෙන්න මේ ඍජු කෝණෙත් එක්ක මෙන්න මේ තියෙන ආධාරක පාද දෙක 3 4 වුණොත් අනිවාර්යෙන් කර්ණය 5 වෙනවා. ඉතින් මෙහෙම අපිට පයිතගරස් ටික අනන්තයක් හදාගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ මෙහෙමත් පුළුවන්. දැන් මේ 3 4 5 පයිතගරස් ටිකයක්. හරිද? මේ ලොකු පාද දිග ඇවිල්ලා මෙන්න මේ කර්ණය දිග. කියන්නේ මේ ඍජු කෝණයේ තියෙන පාද දෙක නෙමෙයි අනිත් මෙන්න මේ පාද දිග තමයි මේ ලොකු ගාන එන්නේ. පයිතගරස් කියප එක දැන් අපිට ලොකුවට අවශ්‍ය නැහැ. පයිතගරස් ටික කියන්නේ මේකනේ. ඉතින් මෙන්න මේකෙන් අපිට පයිතගරස් ටික අනන්තයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනම දෙකෙන් ගුණ කරොත් 6, මෙයා දෙකෙන් ගුණ කරොත් 8, මෙයා දෙක ගුණ කරොත් 10. එහෙමත් පයිතගරස් ටිකයක් හදාගන්න පුළුවන් 6 8 10 කියලා. ඔහොම හිතන්නකො මෙයත් 10න් ගුණ කරලා 30ත් 10න් ගුණ කරලා 30 නෙමෙයි 3ත් 10න් ගුණ කරලා 40ත් 10න් 4ත් 10න් ගුණ කරලා sorry 5ත් 10න් ගුණ කරාම මේ පයිතගරස් ටිකයක් තව එකක් එනවා මේ 30 40 50. මොකද්ද කරේ? මේ තුන් දෙනාම 10න් ගුණ කරගත්තා. අර අපි දන්න පයිතගරස් ටික 10න් ගුණ කරගත්තා. දැන් බලන්න එහෙම ගුණ කරගත්තට පස්සේ 30 40 50 කියලා පයිතගරස් ත්‍රිකයක් තියෙනවා. මේක ඔට්ටු වෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. එහෙනම් මේ දුර ලොයේත් 50යි කියලා ගන්න පුළුවන්. මේ සරල දේවල් මතක තියාගන්න ඕනේ. මෙන්න මේක පයිතගරස් ත්‍රිකයක් කියන එක එහෙම. දැන් පයිතගරස් සීන් එක දැන් ලොකුවට කියන්නේ කිව්වොත් අපිට වෙලා යනවා. ඉතින් පුතා අද මම මෙන්න මේ ප්‍රශ්න 15 තමයි ඔයාලට අරගෙන ආවේ. මෙතෙන් සිට අපේ පාඨමාලාවේ මොකද වෙන්නේ? ඒ කියන්නේ අපි මොන වගේ වැඩපිළිවෙලක්ද යන්නේ? ඒ සියලු දේවල් දැනුවත් කරන්න අපි බැලුවේ අපේ කෝස් එක දින 15ක් කරනවා. එතකොට ඔයාලට පාඨමාලා ගාස්තු ගෙවන්න තියෙන රුපියල් 1500ක් විතරයි අපි රෙකෝඩින් දෙනවා. ඒ දින 15වටම රුපියල් 1500ක් විතරයි. අපි PDF නිබන්ධන දෙනවා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර කරනවා. මැට්ස් කෑල්ල ඔයාලගේ ලස්සන්ට බිල්ඩ් අප් කරලා ගන්නවා. ඒ කෑල්ල බිල්ඩ් අප් කරගන්නම ඕනේ. මොනවා හරි විමසීම් දැන් තියෙනවා නම් කරන්න ඔයාලා අනිවාර්යෙන් chat එකට අපිට දාන්න පණිවිඩයක්. මම හිතනවා අපි හමු වෙයි කියලා ආයේ. හරිද? හමු වෙයි කියලා හිතනවා. හරිද පුතාලා? ඉතින් මේ ආරම්භක සම්මන්ත්‍රණයේ රෙකෝඩින් එකත් අපි YouTube එකට වගේම ඔයාලට මේක අපි ඩවුන්ලෝඩ් කරලා දෙන්නම්. Zoom link එකකුත් දෙන්නම්. Zoom link කියන්නේ අපි කෙලින්ම drive එකකට දාලා දෙන්නම්. නැත්නම් ඔයාලට YouTube link එකක් දෙන්නම්. හරිද? එතකොට අනිත් දේ තමයි ඔයාලට අපේ ගණන් කියන්නේ අපි කියන්නේ මගේ ගණන් ඔයාලට සසිප් quiz app එකට ගිහිල්ලා ඔයාලට free of charge මේ online feel එක අරගෙන ගණන් හදන්න පුළුවන්. ඒ කියන්නේ සසිප් quiz app එක තියෙනවා. මේකේ මගේ ගණන් තියෙනවා. සසිප් quiz app එකට ගියොත් ඔයාලට පුළුවන් ඒක register වෙන්න. සසිප් quiz app එකේ මම මේ දැන් register වෙලා තියෙන්නේ නිකම් member කෙනෙක් විදිහට. සසිප් quiz app එකේ ඔයාලට කැමති subject එකක් දාලා ඔයාලා A level වලට මොනවද කරේ ඒ subjects දාන්න පුතාලා. A level වලට ඔයාලා මොනවද කරේ ඊට පස්සේ ඉස්කෝලේ මොකද්ද මොන හරි බොරු ටිකක් හරි ඒකට දාන්න. දාලා ඉවරුණාට පස්සේ ඔයාලට එනවා P එක class day time message එක miss වුණා සර්. P එක class day එක time message එක miss වුණා සර්. හරි පුතේ අපි ඒක දැනුවත් කරන්න. ඒ කියන්නේ ටක් ගාලා දැනුවත් කරනවා. ඔයාලට හෙට ඉඳලා ක්ලාස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ ලියාපදිංචි වෙන විස්තර අපි අද රාත්‍රියේ ඔයාලට දාන්න. හරිද? සමූහයට දාන්න. දැන් මේ බලන්න සසිප් quiz app එකට ගිහිල්ලා මොනවා හරි ටිකක් දාලා A level වලට ඔයාලා ආඩ් කරේ ඔය මොකක් හරි දාලා රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මෙහෙම සීන් එකක් එයි. මේ සසිප් quiz app එකට යන්න කියන්නේ ඔයාලට ලකුණු එහෙම එවලෙන් බලා ගන්න පුළුවන් IQ කරලා. ඒකේ තියෙනවා IQ කියලා මේ වගේ එකක්. කැටගරි එකක් තියෙනවා. ඔයාලට මේක ක්ලික් කරලා IQ සීන් එකට යන්න පුළුවන්. ලංකාවේ හොඳම ගුරුවරුන්ගේ මේවා තමයි මේකට දාලා තියෙන්නේ සසිප් quiz app එකට. මේක අපේ තිත්තකල්ලේ හාමුදුරුවෝ හැදුවේ. එතකොට ඔයාලට ඕනම දරුවෙකුට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් A level කරන ඕනෑම දරුවෙක්. A level කරන දරුවෝ IQ කරන දරුවන්ට වෙනුවෙන්මයි මේක හදලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන මෙන්න මේ IQ කියන එකට ගියාම මෙන්න මේ කැටගරි එක තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට ඔන්න ඔහම තියෙනවා.
ඒකේ ඔයාලට කැමති විදියට මෙන්න මේක 2 player quiz කියලා එකක් තියෙනවා. මෙන්න මේක හොඳයි. මේකෙදි ඔයාලට විරුද්ධවාදියෙක් එනවා ඔයත් එක්ක සෙල්ලම් කරන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ start quiz කියන එකට යන්කෝ අපි. මේක දැන් ඔන්න ඔහම දාලා බලමුකෝ අපි. දැන් පසන් බමෙද කියලා මම මේ නම එහෙම දාලා තියෙන්නේ. හරි අපි බලමු. right. මෙන්න මෙහෙම ගියාම මට මේ ෆෝන් එකෙන් වගේ මේකෙන් යන්න අමාරුයි. හරිද? අපි බලමු. මේක මෙහෙම ගියාම අපිට දැන් හිතන්නකොත් අපි මේකට ගියා කියලා. මේකට ගියොත් අපිට ඔන්ලයින් බොට් කෙනෙක් සෙට් වෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවේ ඔන්ලයින් ඉන්න කෙනෙක් සෙට් වෙනවා අපිත් එක්ක ගේමට. එතකොට අපිට තියෙන්නේ තරඟ විභාග වලට එන IQ තියෙනවානේ අපි දාපුවා. අන්නේ දාපුවා කෙලින්ම ඔයාලට මේකේ බෙන දැන් මෙන්න ගොලු සර්. ඔන්න මගේ IQ මේකේ හදන්න තියෙන්නේ ඔයාලට. එතකොට මෙන්න මේ IQ සට වට ගාලා මේකේ උත්තර යම්කිසි කාලයක් දෙනවා. ඒ කාලය ඇතුලේ මේ හරි උත්තර තෝරන්න තියෙන්නේ. මේ තියෙනවා ප්‍රශ්න තියෙනවා හරි උත්තර තෝරන්න තියෙන්නේ. මේකෙන් ඔයාලගේ IQ වලට ඉම්ප්‍රූව්මන්ට් එකක් හදා ගන්න පුළුවන් සහ මේකේ රෑන්ක් කරනවා ඔයාලව. ඒ කියන්නේ ඔයාලට මේකේ රෑන්ක් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මුළු අයිලන්ඩ් ලංකාවේ රෑන්ක් එකක් හම්බ වෙනවා ඔයාලා ඒ ප්ලේ කරන විදිහට. මේක මට යම්කිසි මිනිත්තු ප්‍රමාණයක් දීලා තියෙනවා පුතාලට පේනවා ඇති මේ පැත්තේ යම්කිසි මිනිත්තු ප්‍රමාණයක් දීලා තියෙනවා ප්‍රශ්න වලට. අපි මේකට තව ප්‍රශ්න ඉස්සරහට ඇතුළත් කරනවා. ඉතින් මේක නොමිලේ පුතාලට කිසිම ගෙවීමක් කරන්න නැහැ කොහෙවත් පේමන්ට් කරන්න දෙයක් නැහැ ගිහිල්ලා මේකේ තව තියෙනවා ඒ කියන්නේ දැන් මේ එකක් මේක එකක් ඔයාලට තියෙන හරිද මේකේ තව තියෙනවා සිද්ධි ඔහොම ගියාම මේකේ තව තියෙනවා මේ එක එක ඔප්ෂන් තියෙනවා ඔයාලට තනියම කරන්න පුළුවන් තනියම ඕනනම් මේ තනියම කරන්න පුළුවන් මෙතනින් කැමති ඔප්ෂන් එකක් තෝරලා මේ IQ වල කැමති ඔප්ෂන් එකක් තෝරලා ඔයාලට මේ IQ ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් හරිද ඉතින් ඒක එකක්. ඉතින් මේ විශේෂයෙන්ම කිව්වේ මේ ඇප් එක ෆ්‍රීනේ. සම්පූර්ණ ෆ්‍රී ගිහිල්ලා ඒ අවස්ථාව ගන්න දරුවන්ට භුක්ති විඳින්න දෙන්න දරුවන්ටත් මේක එහෙමයි අයිලන්ඩ් රෑන්ක් එකක් දෙනවා. A level කරන්නේ බයෝද, කෙමිස්ට්‍රිද, ෆිසික්ස්ද මේ සාමාන්‍ය මොනවද අපි කියන්නේ බයෝ ස්ට්‍රීම් එකෙන්ද කරන්නේ, මැත්ස් ස්ට්‍රීම් එකෙන්ද කරන්නේ, ආර්ට්ද කරන්නේ, එහෙම නැත්නම් කොමර්ස්ද කරන්නේ. ඒ හැමෝටම මේක විවෘතයි. ඔයාලා කොහොමත් අර විදියට A level මොකක් හරි ස්ට්‍රීම් එකක් දාන්න නැත්නම් IQ කැල්ල දෙන්නේ නැහැ. ඩිරෙක්ට්ලි. හරිද? ස්ට්‍රීම් එකක් දාලා එහෙම යන්න එතකොට IQ වෙනම තෝරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි දැන් ඔන්න විශේෂයෙන්ම ඔන්න ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරලා ඇප් එක පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න අර ඔන්ලයින් එක පොඩ්ඩක් තව යාළුවෙක් එක්ක සෙට් වෙලා ගේමක් ඉල්ලන්නත් බලන්න. අර ගේමක් ඉල්ලන්න පුළුවන් අර PUBG ගහනවා වගේ මේ පැත්තෙන් කෙනෙක් අපිට සෙට් වෙනවා ගේමට. ඉතින් යම්කිසි කාලයක් දෙනවා මේකේ ගණන් හදද්දී. එතකොට ටයිම් මැනේජ්මන්ට් හදා ගන්න පුළුවන්. නොසිතූ ප්‍රශ්න එන්නේ. එක එක පාඩම් වලින් ප්‍රශ්න ඉල්ල ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ මේ ගේමට බැස්සොත් එහෙම යාළුවෙක් එක්ක එක එක කැටගරි වලින් තමයි ප්‍රශ්න දෙන්නේ. ඉතින් ඔන්න ඒකත් කියන ගමන් එහෙනම් අපි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පුතාලට මේකට chat එකට දාන්න පුළුවන් මේ වෙලාවේ මොන හරි ගැටලු සහගත මොන හරි දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. පොඩ්ඩක් අපි බලමු මොන හරි ඔයාලගේ යෝජනා මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් chat එකට පුතා දාන්න. ඉතින් අපි ඊළඟ සිකුරාදා. ඒ කියන්නේ අපේ කෝස් එක දවස් දෙකක් යනවා. ඇප් එකේ නම පුතා මම මේකේ link එකක්ම ඔයාලට දාන්නම්. ඒ කියන්නේ දැන් ඇප් එකේ නම සසිප් ක්විස් මේ තියෙන්නේ. කෝ බලන්න. මේකේ link එකක්ම මම ඔයාලට ඩිරෙක්ට් දාන්නම්. හරිද? මේ තියෙන ඇප් එකේ නම සසිප් ක්විස්. හරිද? මේකේ link එකක් දාන්නම් මේ නැත්තම් ඔයාලට Play Store එකේ සසිප් ක්විස් කියලා සර්ච් කරන්න පුළුවන්. ඉතින් අපරාධ මේක රුපියල් ලක්ෂ 40ක් වියදම් කරලා හදලා තියෙන ලක්ෂ 40කටත් වැඩිය මේකට වියදම් වෙලා තියෙනවා අපේ හාමුදුරුවන්ට තිත්තගල්ලේ හාමුදුරුවන්ට. ඉතින් ඒ වෙලාවේ ඔයාලට එච්චර දෙයක් කරලා තියෙද්දි හාමුදුරුවෝ කිසිම විදිහකට ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකට. ඉතින් මේ මට කිව්වට පස්සේ මං කිව්වා තරඟ විභාග කරන පුතාලට අනිවාර්යෙන් අවස්ථාවක් අරන් දෙන්න. යාලා ගොඩක් මේ ලියනවා. යාලට කිසිම ප්ලැට්ෆෝම් එකක් නැහැ මේ වගේ කියලා. ඊට පස්සේ තිත්තගල්ලේ හාමුදුරුවෝ මට කතා කරලා ඉතින් ඇත්තටම හරි හොඳයි. ඒ කියන්නේ උන්වහන්සේ ඊට පස්සේ ලොකුවට සමාජ සේවය කරන හිමි නම. ඉතින් මේ ෆ්‍රී කරන්නේ මේක මෙච්චර ඉතින් ෆ්‍රී යන්න තියෙන එකට දෙයියනේ යන්න. නැත්තම් ඔයාලට සයිට් වල ගෙවන්න එපා. බර ගණන් ගෙවන්න තියෙනවා, පේපර් බයි කරගන්න තියෙනවා. ඔහොමනේ තියෙන්නේ. ඉතින් මොකුත් මේක ඇතුලේ නැහැ. ඔක්කොම ෆ්‍රී. හරිද? එහෙනම් අපි මේ ඊළඟ දවසේ හම්බ වෙමු පුතා. එතකොට මේක තමයි අපේ ආරම්භක සම්මන්ත්‍රණය. මට දල වශයෙන් මේවා ගැන තමයි ඔයාලට පොඩි අයිඩියාස් දෙන්න ඕනේ. ඊට පස්සේ අපේ සිලබස් යන්නේ කොහොමද? වැඩපිළිවෙල කොහොමද? ඒ සියල්ලත් කියලා මේ ඊට පස්සේ ලියාපදිංචි වෙන හැටිත් අපි කියන්න මොනවා හරි යෝජනා මේකට මම දාන්න කියලා කිව්වා. තාම නම් මොකුත් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මොකුත් එහෙම යෝජනා නැතුව ඇති. හරිද? මැත්ස් IQ කෑල්ලේ වගකීම අපි ගන්නවා. අපි හදන්නේ මැත්ස් IQ කෑල්ල. එතකොට පුතා කටපාඩම් කරලා යන්න එපා විභාගෙට. කෙටි ක්‍රමම ගොඩාක් කටපාඩම් කරගෙන යන්න එපා. මෑත කාලේ කෙටි ක්‍රම සෙට් උන්නේ නැහැ. අනිත් එක තමයි අනුමාන දෙන්න බෑ. ඒක කෙලින්ම කියන්න ඕන. අනුමාන එහෙම එන්නේ නැහැ පුතා. IQ අනුමාන කරන්න නම් එයා මේ සර්ව බලධාරියවත් වෙන්න ඕනි. එහෙම IQ අනුමාන කරන්න බෑ බොරු කියන්න හොඳ නැහැ.
එතකොට මම ඒක කිව්වේ ටීචින් එක්සෑම් වලත් අපේ කලින් ඇවිල්ලා තියෙනවා. කලින් පාර අපි අනුමාන කරපුවා ඇවිල්ලා තියෙනවා. මේ පාර ආවේ නැහැ පුතා. ඒ ගැන අනුමාන මම කිව්වා මට ওই සැකේ තිබ්බ නිසා මම ළමයින්ට සෙමිනා වලට එද්දි කිව්වා පුතා මම අනුමාන දෙන්නේ නැහැ. මම සමස්තයක් විදියට ඔයාලට විෂය පද්ධතිය ආවරණය කරලා දෙන්නම් කියලා. අනුමාන දෙන්න බෑ පුතා. ඒක නිසා අනුමාන එහෙම දෙන්නේ නැහැ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒක අපි කරන්නේ මැත්ස් වලට මැත්ස් කෑල්ල බිල්ඩ් අප් කරන එක. අනුමාන ඕනේ නැහැනේ. ඔයාලා දැන් අර දශම ගාන දැක්කා. මැත්ස් කෑල්ල බිල්ඩ් අප් වෙලා නැක හදන්න බැරිද? අනිවාර්යෙන් මැත්ස් කෑල්ල හරියට බිල්ඩ් අප් කරගෙන තමයි යන්න ඕනේ. එහෙනම් පුතේ අපි අනිවාර්යෙන් ඊළඟ දවසේ හම්බෙමු. අපේ කෝස් එක යන්නේ සිකුරාදා ඉරිදා රාත්‍රී 8ට. සිකුරාදා රාත්‍රී 8ට ඒ වගේම ඉරිදා රාත්‍රී 8ට දවස් දෙකක් ඒ වගේ දින 15ක් ඉදිරියට කරගෙන යනවා. එහෙම තමයි කෝස් එක යන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ හමු වෙමු. හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔන්න අපි අද ඔයාලගේ වැඩි වෙලාවක් ගත්තේ නැහැ. පැය එකමාරේ හරියටම අරන් තියෙන්නේ. එහෙනම් පුතා ඊළඟ දවසේ හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා හැමෝටම ආයිබෝවන් සුබම සුබ දවසක් ජයග්‍රාහී කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් පුතාලා. විශේෂ දේවල් තිබ්බොත් අපේ සමූහයට දාන්න. හරිද?